හරි. ආයුවන් කියලා පිළිගන්නවා අදත් අපේ ඔන්ලයින් ශිෂ්‍යත්ව පන්තිට. අද බ්‍රහස්පතින්දා. ඒ කියන්නේ අපිට තියෙන්නේ අපේ ගණිත ගැටලු 20 සාකච්ඡා කරන්න. ඒ කියන්නේ අපි බදාතරයි බ්‍රහස්පතින්දායි ගණිත ගැටලු 20ක් සාකච්ඡා කරනවා. සඳට පාස් පේපර් එක පළවෙනි කොටස සහ අඟහරුවාදට ඒ පේපර් එකේම දෙවෙනි කොටස සාකච්ඡා කරනවා. සිකුරාදාට අපි සිංහල භාෂාව, දෙමළ භාෂාව කියන ඔයාලට ශිෂ්‍යත්ව විභාගයට අහන දෙමළ කොටස නැත්තම් ඉංග්‍රීසි කොටස කතා කරනවා සතියක් ඇර සතියක්. ඒ කියන්නේ මේ සති සිකුරාදා සිංහල කතා කරොත් ඊළඟ සති සිකුරාදා දෙමළ කොටස ඊට පස්සේ සිකුරාදා ඉංග්‍රීසි කොටස කතා කරනවා. ඔයාලට ශිෂ්‍යත්ව විභාගයට අහන දේවල් විතරයි අපි මෙතනදී කතා කරන්නේ. ඒ අනුව අද අපිට තියෙන්නේ බ්‍රහස්පතින්දා ගණිත ගැටලු 20ක් සාකච්ඡා කරන්න. ඉතින් අපි වැඩි කතා නැතුව යන් අපේ ගණිත ගැටලු 20ට. මේ ගණිත ගැටලු 20 මම WhatsApp group එකේ දාලා තිබ්බ ගණිත ගැටලු 20. ඔයාලා WhatsApp group එකට join වෙලා නැති කවුරු හරි ඉන්නවා නම් පහල numbers දෙකෙන් එකකට message එකක් දාන්න මම ඔයාලා group එකට join කරනම්. එහෙම නැත්නම් link එක තියෙනවා description එකේ. ඒකෙන් ඔයාලට අපේ WhatsApp group එකට join වෙන්නත් පුළුවන්. හරි. අපි යන් අපේ පළවෙනි ගැටලුවට බලන්න. දුම්රියක් 25 වෙනි කිලෝමීටර් කණුවේ සිට 30 වෙනි කිලෝමීටර් කණුව පසු කිරීමට මිනිත්තු 10ක් ගත කළේය. එම දුම්රිය එම වේගයෙන්ම ගමන් කළහොත් 30 වෙනි කිලෝමීටර් කණුවේ සිට 75 වෙනි කිලෝමීටර් කණුව පසු කිරීමට ගමන් ගන්න කාලය කොහොමද කියලා අපෙන් අහනවා. අපිට කියනවා දුම්රිය 25 වෙනි කිලෝමීටර් කණුවේ ඉඳන් 30 වෙනි කිලෝමීටර් කණුවට කණුව පසු කරන්න මිනිත්තු 10ක් ගත කළාලු. අපි ඉස්සෙල්ලා ඕවා ලියාගමු. කොහොමද අපි ලියාගන්නේ? අපි මේවා මේ වගන්තිය කියවලා ඒක අපිට තේරෙන විදිහට කෙටියෙන් ලියාගමු. දැන් මෙතන අපිට කියන්නේ 30 ඉඳන් 30 වෙනි කිලෝමීටර් කණුවේ ඉඳන් යන්නේ මොකටද? නෑ 25 ඉඳන් 30. එහෙනම් 25 වෙනි කිලෝමීටර් කණුවේ ඉඳන් 30 වෙනි කිලෝමීටර් කණුවයට යන්න මිනිත්තු 10ක් ගත කරාලු. මෙහෙම ලියාගමු. හරි. ඊට පස්සේ අපි අහන්නේ එම දුම්රිය එම වේගයෙන්ම ගමන් කළහොත් 30 වෙනි කිලෝමීටර් කණුවේ සිට 75 වෙනි. ඒ කියන්නේ මේ 30 වෙනි කණුවේ ඉඳන් දැන් මෙයාට යන්න ඕනේ 75 වෙනි කිලෝමීටර් කණුවට. පසු කිරීමට ගන්නා කාලය කොහොමද? හරිනේ දැන්. මේක අපිට මේ සම්පූර්ණ කියලා තියෙන දේ මෙතනින් මේ ටික බැලුවම තේරෙනවා. මෙයාට 25 වෙනි කිලෝමීටර් කණුවේ ඉඳන් 30 වෙනි කිලෝමීටරට යන්න මිනිත්තු 10ක් යනවලු. 30 වෙනි කිලෝමීටර් කණුවේ ඉඳන් 75 වෙනි කිලෝමීටර් කණුව පසු කිරීමට කොච්චර වෙලාවක් යනවද කියලා අහනවා. හරි. දැන් බලන්න මේ දීලා තියෙන තොරතුරු ටික අනුව අපිට හොයාගන්න පුළුවන් නේද? 1 කිලෝමීටරයක් යන්න කොච්චර වෙලාවක් යනවද කියලා. කොහොමද අපි හොයාගන්නේ? මෙන්න මේ ටිකෙන් තමයි හොයාගන්නේ. 25 වෙනි කිලෝමීටර් කණුවේ ඉඳන් 30 වෙනි කිලෝමීටර් කණුව පහු කරන්න මිනිත්තු 10ක් යනවා නම් අපිට හොයාගන්න පුළුවන් නේද 1 කිලෝමීටරයක් යන්න කොච්චර වෙලාවක් යනවද කියලා. මොකද කරන්නේ? 25 වෙනි කිලෝමීටර් කණුවේ ඉඳන් 30 වෙනි කිලෝමීටර් කණුවට කිලෝමීටර් කීයක් තියෙනවද? කිලෝමීටර් 5ක් තියෙනවා. කොහොමද හොයාගන්නේ? මේ 30න් 5 අඩු කරනවා. මේ අතර පරතරේ කිලෝමීටර් 5යි. ඒ කිලෝමීටර් 5ක් යන්න තමයි අපි එකත් ලියාගමු. කිලෝමීටර් 5ක් යන්න මෙයාට ගිහින් තියෙනවා මිනිත්තු 10ක්. මිනිත්තු 10ක්. දැන් කිලෝමීටර් 5ක් යන්න මිනිත්තු 10ක් යනවා කියන්නේ 1 කිලෝමීටරයක් යන්න කොච්චර වෙලාවක් යනවද කියන එකට අපිට හොයාගන්න පුළුවන්. මේ බලන්න. කිලෝමීටර් 5ක් යන්න මිනිත්තු 10ක් යනවා. එහෙනම් 1 කිලෝමීටරයක් යන්න මොකද කරන්නේ? මේ 10 5න් බෙදා ගන්නවා. 1 කිලෝමීටරයක් යන්න මෙයාට යන්නේ 10 5න් බෙදුවාම මිනිත්තු 2යි. කොහොමද? ඇයි එහෙම උනේ? 5ක් යන්න 10ක් යනවා නම් 5 5න් බෙදුවාට පස්සේ තමයි මේ එක ලැබෙන්නේ. එහෙනම් මේ 10ත් 5න්ම බෙදන්න ඕනේ. එහෙනම් කිලෝමීටර් එකක් යන මිනිත්තු 2ක් යනවා. හරි. දැන් අපෙන් අහන්නේ මෙතන 30 වෙනි කිලෝමීටර් කණුවේ ඉඳන් 75 වෙනි කිලෝමීටර් කණුව පසු කිරීමට ගමන් ගන්න කාලය. දැන් 30 වෙනි කිලෝමීටර් කණුවේ ඉඳන් 75 වෙනි කිලෝමීටර් කණුවට කිලෝමීටර් කීයක් තියෙනවද? ඒක කොහොමද හොයාගන්නේ? ඒක හොයාගන්නෙත් මේ 75න් 30 අඩු කරනවා. 75න් 30ක් අඩු කරාම අපි ඒක අඩු කරමු. 75න් අඩු කරනවා 30ක්. 5න් බිඳුවක් 5යි. 7න් 3ක් 4යි. 45ක්. පැයට කිලෝමීටර් 2ක් යන කෝච්චියක් තියෙනවා. එයාට කිලෝමීටර් 45ක් යන්න කොච්චර වෙලාවක් යනවද කියලා හොයාගන්නේ. කොහොමද? එකක් යන්න මිනිත්තු 2යි නම් 45ක් යන්න හොයාගන්නේ මේ දෙක 45න් වැඩි කරගන්නවා. 45 වැඩි කිරීම 2 කීයද? 5 වරක් 2 10න් බිඳුව එකක් ඉදිරි 4 වරක් 2 8යි 1යි 9යි. මේ 90 මොනවද? 90 අපිට ආවේ මිනිත්තු වලින්. 90 ආවේ මිනිත්තු වලින්. හැබැයි මිනිත්තු 90ක් මෙතන අපිට බලපුවාම උත්තරේ නෑ. හැබැයි
මේ පැය 1යි මිනිත්තු 30යි කියන එක තමයි උත්තරේ. මොකද එහෙම වෙන්නේ බලන්න. පැය මිනිත්තු 90ක් කියන්නේ මේ ඇතුලේ පැය එකක් තියෙනවනේ. පැයක් කියන්නේ මිනිත්තු 60ක්. ඒ කියන්නේ ඒ පැය එළියට ගත්තොත් පැයක් එළියට ගත්තොත් මෙතන මිනිත්තු 60ක්ම එළියට එනවා. කියන්නේ මේ මිනිත්තු 90න් 60ක් එළියට ආව කියන්නේ තව ඉතුරු වෙන්නේ මිනිත්තු 30යිනේ. එහෙනම් මිනිත්තු 30 ඉතුරු වෙනවා. පැයක් එළියට ගත්තොත් පැය 1යි මිනිත්තු 30යි. එහෙනම් පැය 1යි මිනිත්තු 30 තමයි නිවැරදි උත්තරේ වෙන්නේ මේ පළවෙනි ගැටලුව විසඳ ගන්න විදිය. හරි. අපි යන් දෙවෙනි ගැටලුවට. බලන්න. මොකක්ද තියෙන්නේ? මුහුණ බලන කණ්ණාඩියකින් බැලුව විට ඒ ආකාරයෙන්ම පෙනෙන අකුරු ඇති පිළිතුර වන්නේ අපිට මේ දීලා තියෙන ඔයාලට අර විභව්‍යතා මානවල අවකාශමය සම්බන්ධතා දැකීම ඒ ඇසුරෙන් අහලා තියෙන ගැටලුවක්. කියන්නේ ඔයාලට මෙතන හිතන්න තියෙන්නේ මෙහෙම වුණොත් කොහොම තියේද කියලා. හැබැයි මේකට අපිට කරන්න දෙයක් තියෙනවා. හිතන එක තමයි හරි. ඔයාලට මේක හිතලම කරන්න පුළුවන් හොඳයි. මේක ඉතින් අපිට දැන් මේක කෙටි ක්‍රමයකින් කරගන්න විදිහක් තියෙනවා. කෙටි ක්‍රමයක් නෙමෙයි. ඒක කරගන්න විදිහක් තියෙනවා අපිට. අවකාශය අපිට අවකාශමය සම්බන්ධය ඇත්තටම කරන්න ඕනේ හිතලා මේක මෙහෙම මේ පැත්ත හරනොත් කොහොමද ඒක හිතන්නනේ තියෙන්නේ. මේ අවකාශමය සම්බන්ධව අපිට හිතන්න තියෙන්නේ. දැන් මෙතන අපිට කණ්ණාඩියකින් පේන දෙයක් හොයාගන්න විදිහක් තියෙනවා. දැන් මෙතන නම් අකුරු දීලා තියෙන. හැබැයි අකුරු නෙමෙයි. ඔයාලට රූපයක් දුන්නත් හැඩතලයක් දුන්නත් මොකක් දුන්නත් ඔයාලට කණ්ණාඩියකින් බැලුවාම පේන විදිහ හොයාගන්න විදිහක් තියෙනවා. කොහොමද? ඔයාලට පුළුවන් නේද මෙහෙම මේ අකුරු ටික අමතක කරලා ඔයාලට මම රූපයක් ගන්නම්කෝ. ඔයාට අපි රූපයක් අඳිමු. මොකක්ද අඳින්නේ? අපි අඳිමු ත්‍රිකෝණයක් අඳිමුකෝ. ත්‍රිකෝණයක් කණ්ණාඩියකින් බැලුවොත් කොහොමද පේන්නේ? මේක ඔයා හිතන්න මේක නම් දැන් මෙතන සමමිතික මේ රූපේ සමමිතිකව බෙදෙන නිසා ඔයාට මේ ත්‍රිකෝණය මෙහෙමම තමයි ලැබෙන්නේ. ඔයාට වෙන හිතමු අපි හැඩතලයක් අඳිමු මෙන්න මෙහෙම එකක්. ඔන්න ඔහොම තලයක්. ඒ කියන්නේ මේ පැත්ත පොඩි වෘත්ත භාගෙ නෑ. ඒකත් අපි ඔයාට ඊට වඩා තේරෙන රූපයක් අඳිමු. කොහොම රූපයක්ද? ඊතලයක් අඳිමු. ඔන්න ඊතලයක් තියෙනවා. මේ ඊතලේ කණ්ණාඩියකින් බැලුවාම කොහොමද පේන්නේ කියලා ඔයාගෙන් අහුවොත් මේ ඊතලේ හරි මැදින් අපි මෙහෙම දෙකට බෙදාගත්තොත් මේකේ වම් පැත්තකුයි දකුණු පැත්තකුයි එනවනේ. ඔයා කණ්ණාඩියකින් බැලුවොත් මේ රූපේ මේ විදිහටම දිශාව මාරු වෙනවා. ඒ කියන්නේ මේ සමමිතික අක්ෂයේ ඉඳන් දකුණු පැත්තට දැන් මෙතන ඉඳන් දකුණු පැත්තට තියෙන කොටස ඒ සමමිතික අක්ෂයේ ඉඳන් මේ වමේ ඉඳන් දකුණට යන දේ දකුණ ඉඳන් වමට එනවා. මේ සම්මිතික අක්ෂයෙන් වම් පැත්තේ තියෙන කොටස يعني මෙහෙම වමට එන කොටස ඒ විදිහටම යනවා ඒ සම්මිතික රේඛාවෙන් අනිත් පැත්තට. කියන්නේ මේ ඊතලේ පවා දිශාව මාරු වෙනවා. එහෙනම් මේ පැත්තට ගියොත් ඒ කොටස ඔන්න ඔහොම තමයි ඊතලේ හැදෙන්නේ. දැන් මෙතන අපිට වම දකුණු මාරුනාට මේ ත්‍රිකෝණය මොකද වෙන්නේ? දෙපැත්තම එකයිනේ. මෙතන වම් පැත්තට තියෙන මේ කොටස මේකේ ත්‍රිකෝණේ මේ කොටස වගේම කොටසක් තමයි දකුණු පැත්තේ තියෙන. ඒ නිසා මේ පැත්ත සමාන. එහෙම සම්මිතික රේඛාව ඇඳලා පස්සේ දෙපැත්තම සමාන වෙනවා නම් ඒවා වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ බැලුව විට ඒ ආකාරයෙන්ම පේනවා. එහෙනම් මෙතන ඔයාට ඒ විදිහට හම්බ වෙන අකුරුම තියෙන මොනවද? බලන්න. M අකුර දෙකට බෙදුනොත් අවුලක් නැහැ. වම් පැත්තයි දකුණු පැත්තයි සමානයි. H අකුරත් අවුලක් නැහැ. දෙකට බෙදුවොත් වම් පැත්තයි දකුණු පැත්තයි සමානයි. හැබැයි B අකුර එහෙම බෙදන්න බෑ. බලන්න මම ඔයාලට පෙන්නනම් ඇඳලා B අකුර එහෙම අපි බෙදුවොත් මෙහෙම වෙන පාටකින් මම බෙදලා පෙන්නන්න. මෙහෙම බෙදුවොත් හරි මැදින් දෙකට මේකේ වම් පැත්තයි දකුණු පැත්තයි මාරු වෙන්න ඕනේ. එහෙනම් මේ සමමිතිකව ඒ කියන්නේ හරි මැදින් දෙකට බෙදුවට පස්සේ මේ පැත්තේ දකුණු අත පැත්තෙන් අහුවෙන හම්බ වෙන කොටස් ටික එනවා රේඛාවේ අනිත් පැත්තට. මම ඇඳලා පෙන්නන්නම් ඔයාලට. මොකද වෙන්නේ? B අකුරේ මේ කොටස් ටික එනවා මෙන්න මෙහෙම මේ පැත්තට. ඊට පස්සේ වම් පැත්තේ තියෙන කොටස් ටික යනවා දකුණු පැත්තට. ඒ යන්නේ දිශාව මාරු වෙලා. එහෙනම් මේ කොටස යනවා අනිත් පැත්තට. කොහොමද යන්නේ? ඔන්න ඕ වගේ හැඩතලයක් තමයි එන්නේ B අකුර අනිත් පැත්ත හැරෙනවා. එහෙනම් B අකුර ගන්න බෑ අපිට මෙතන. අපි යන් ඊළඟ එකට බලන්න. ඊළඟ එකේ M අකුර අවුලක් නැහැ. මෙහෙම සම්මිතික රේඛාවක් යනොත් මේ දෙපැත්ත සමානයි. මෙතන D අකුර හැබැයි එහෙම සමාන කොටස් දෙකකට වෙන් වෙන්නේ නැහැ. C අකුරත් අපිට මෙහෙම රේඛාවක් යනොත් වෙනස් වෙන් වෙන කොටස් දෙක අසමානයි. හැබැයි මෙතන බලන්න M අකුර අවුලකුත් නැහැ. දෙපැත්තම සමානයි. O අකුර හරි මැදින් අපි දෙකට ඉරක් යන බෙදලා ඉරක් යන ගත්තොත් දෙපැත්ත සමානයි. T අකුර
ඒ වගේමයි t අකුරත් අපි මෙහෙම දෙකට මැදින් බෙදාගත්තොත් ඇද වෙනවනේ. t අකුර අපි ඇදගමු ළඟට ගිහිල්ලා. මෙතන ගිහිල්ලා ඇදගමු. පොඩි වැඩි නිසා අඳින්න බෑ. හරි. ඔහොම බෙදුවොත් දෙපැත්ත සමානයි. එහෙනම් මෙතන මේ MOT කියන අකුරු තුන තමයි ඔයාලට ගන්න වෙන්නේ. ඒ ආකාරයෙන්ම පේනවා කියලා. හරි. අපි යන් තුන්වෙනි ගැටලුවට. මෙම රූපයේ දැක්වෙන ලොකු රෝදයේ වට ප්‍රමාණය කුඩා රෝදයේ වට ප්‍රමාණය මෙන් දෙගුණයකි. ලොකු රෝදයේ වටේ දිග මීටර 3ක් කියලා අපිට දීලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ රෝදයේ වට ප්‍රමාණය මීටර 3ක් කියලානේ අපිට දීලා තියෙන්නේ. මේ වගේ දෙගුණයක් කියලාත් කියනවා. ඒ කියන්නේ කුඩා රෝදේ වගේ වට ප්‍රමාණය වගේ ලොකු රෝදේ වට ප්‍රමාණය දෙගුණයක් කියලාත් කියනවා. මේ කියන්නේ ලොකු රෝදේ වට ප්‍රමාණය කුඩා රෝදේ වට ප්‍රමාණය මෙන් දෙගුණයකි. අපිට ඒ ඇසුරෙන් අහලා තියෙනවා බලන්න ප්‍රශ්නේ ලොකු රෝදේ වට 24ක් කැරකෙන විට කුඩා රෝදේ වට කීයක් කැරකේද? දැන් මෙතන අපිට ඉස්සෙල්ලා අපි හොයාගමු. මෙතන ඕන වෙන්නේ නැහැ. මේ ගැටලුවට ඒ වුණාට අපි මේ ගාන දැක්කහම අපිට තේරෙන්න ඕනේ මේකේ වට ප්‍රමාණය 3යි. මේ කුඩා රෝදේනේ අපිට කියන්නේ. කුඩා රෝදේ වට ප්‍රමාණය වගේ දෙගුණයක් මේක තියෙනවා කියන්නේ මේකේ වට ප්‍රමාණය මේ 3න් භාගයක්නේ. හරියටම මේ 3න් භාගයක්. ඒ කියන්නේ 3 භාගය කියන්නේ 1.5 මීටර. නැත්නම් සෙන්ටිමීටර වලින් කිව්වොත් 150ක්. දැන් අපි ගාන කියමු ලොකු රෝදේ වට 24ක් කැරගෙන කුඩා රෝදේ වට කීයක් කැරකේද? මේ ගාන අපිට මෙතන මේ හොයාගත්ත එක මෙතනදී ඕන වෙන්නේ නැහැ. අපි ඒක නිකන් අපිට අර ගාන කියවද්දී ඒ දේවල් ඔලුවට ඔක්කොම යන්න ඕන නිසා මම ඒක ලිව්වේ. හරි. මෙතන මේ රෝදේ වගේ දෙගුණයක් ලොකු රෝදේ තියෙනවා නම් මේක එක වටයක්. ඒ කියන්නේ විශාල රෝදේ සම්පූර්ණ වටයක් කැරකිලා එනකොට මේ රෝදේ ඒ ප්‍රමාණය කවර් කර ගන්න නම් මෙයාට අනිවාර්යෙන් වට දෙකක් කැරකෙන්න වෙනවනේ. වට දෙකක් කැරකිලා ආවහම තමයි මෙන්න මේ ලොකු රෝදේ වටයක් කැරකුණාම එන ප්‍රමාණය මෙයාට සම්පූර්ණ කර ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ලොකු රෝදේ වට 24ක් කැරකෙනකොට පොඩි රෝදේ වට කීයක් කැරකෙන්න ඕනේද? මේ රෝදේ වට 24ක් කැරකෙද්දි මේක කැරකෙන්න ඕනේ කොච්චරද එහෙනම්? මේ ප්‍රමාණයෙන් භාගයක්. ඇයි මේ ප්‍රමාණයක් යන්න මේක දෙගුණයක් භාගයක් නෙමෙයි. මේක දෙපාරක් කැරකෙන්න ඕනේ. ලොකු රෝදේ වට 24ක් කැරගෙනකොට මේක ඒ වගේ දෙපාරක් කැරකෙන්න ඕනේ. එහෙනම් 48ක් කැරකෙන්න ඕනේ. අපි ඉර ගහගමු. 48ක් කැරකෙන්න ඕනේ. ඇයි මේකෙන් එක වටයක්. ඔයා හිතන්න මේ රෝද දෙක වෙනම තිබ්බා කියලා. මේ රෝදේ ඔන්න එකම සමාන දුරකින් තියෙනවා. මේ දෙක ගලවලා ඔයා හිතන්න මෙන්න මේ වගේ එක තැනකින් තියලා එකම ප්‍රමාණය ඉරක තියලා ඔන්න දැන් රෝල් කරනවා. මේකේ වට ප්‍රමාණය මීටර 3යි කියන්නේ අපි හිතමු මේ හරියෙන් ඔන්න මේ වගේ සලකුණක් තියෙනවා. ඒක එක වටයක් මේ වටේ කැරකිලා ආයෙ මෙතෙන් එනකන් රෝල් කරොත් මෙයා යනවා මීටර 3ක්. අපි හිතමු මෙයාගෙත් ඔන්න ඔහම ඉරක් ඩොට් එකක් තියලා ඒක මෙතන මෙන්න මේ පොළොවට සමපාත වෙන්න තියලා රෝල් කරනවා. මේ මීටර 3 යන්න බෑනේ. මෙයා එකමාරයි යන්නේ. එක වටයක් කැරකිලා આવොත් එකමාරයි යන්නේ. මේ මීටර 3ම සම්පූර්ණ වෙන්න නම් මෙයා තවත් එකමාරක් යන්න ඕනේ. කියන්නේ වට දෙකක්ම සම්පූර්ණ කැරකෙන්න ඕනේ. මේක එක වටයක් කැරකෙනකොට යන දුර සම්පූර්ණ කරන්න මෙයා වට දෙකක් කැරකෙන්න ඕනේ. එහෙනම් ලොකු රෝදේ වට 24ක් කැරකෙනකොට ඒ ප්‍රමාණය සම්පූර්ණ කරන්න කුඩා රෝදේ ඒ වගේ දෙගුණයක්. ඒ කියන්නේ 24 ඒවා දෙකක් කැරකෙන්න ඕනේ. එහෙනම් මේ ගානට උත්තරේ 48. තුන්වෙනි ගැටලුව. අපි යන් හතරවෙනි ගැටලුවට. අන්න කුඩා රෝදේ වට 36ක් කැරකෙන විට එහි ඍජු දුර මීටර කීයකින් දැක්වේද? අපි අර ඉස්සලා අර ගානේ හදාගත්තා නේද? මේකෙන් නැහලා තින්නේ. මෙතන අපි හොයාගත්තා නේද මේක 1.5යි කියලා. මං කිව්වා නේද ඒක සමහර විට ඕන වෙන්න පුළුවන්. අපි ඔය එකයි ගාන හදනකොටම මේවා දැක්කම අපිට කියව ගන්න පුළුවන් වෙන්න ඕනේ මේක 3යි නම් මේක 1.5යි කියලා. දැන් ඒක අතනදී අපිට ඕන වුණා. බලන්න. කුඩා රෝදේ වට 36ක් කරගෙනට එහි ඍජු දුර මීටර කීයකින් දැක්විය හැකිද? දැන් මේකේ 1.5යි වට ප්‍රමාණය කියන්නේ මේ හරින් තිතක් තියලා අපි එතනම එන්නකම් පෙරළුවොත් මෙතනින් පොළොවේ මොකක් හරි අපි හිතමු සුදු පාට හරි ලකුණක් මොකක් හරි මාක් කරලා මේක පෙරලනවා ආයෙත් කැරකිලා එතනම පොළොවට සමපාත වෙනකම්. එහෙම බැලුවොත් මේක ඍජු දුර මීටර 1.5ක්. එහෙනම් ඒ වගේ වට කීයක් කරකවන්න ඕනේද? 36ක් කරකවන්න ඕනේ නම් මීටර 1.5 36ක් තියෙන්න ඕනේ.
මේක අපිට මීටර් 1.5කින් හදන්නත් පුළුවන්. ඔයාලට 1.5න් බැරි නම් සෙන්ටිමීටර් 150ක් කියලා අරගෙන එහෙම වුණොත් ඒක ගොඩක් දුර ගාන හදාගෙන යනවා. එහෙනම් 150 36න් වැඩි කරලා එන උත්තරේ අරගෙන ආය උත්තරේ එහෙනම් සෙන්ටිමීටර වලින් ඉන්නේ ආය 100න් බෙදන්න වෙනවා. නැත්තම් ඔයාලට පුළුවන් 36 1.5න් වැඩි කරගන්න. දැන් ඔයා 1.5න් වැඩි කරගන්න දන්නේ නැත්තම් මම මේ කියන්නේ 36 1.5ක්. දශම පහක් කියන්නේ මොකද? මෙතන මේ තියෙන 1.5ක් කියලා කියන්නේ සම්පූර්ණ එකකුත් තව දශම පහක්. දශම පහක් කියන්නේ මොකක්ද? මොකක් හරි දෙයකින් අපි හිතමු සම්පූර්ණ එකකින් 0.5ක් කියන්නේ ඒ ප්‍රමාණයෙන් දෙකෙන් එකක් කියන එකනේ. භාගයක් කියන එක තමයි මේ 0.5න් කියන්නේ. කියන්නේ සම්පූර්ණ ප්‍රමාණිකුත් ඒ වගේ කොටසකින් භාගිකුත් තමයි 1.5 කියන්නේ. කියන්නේ 36 එක කොටසකුත් 36 භාගය කියන්නේ. 36 භාගයක් කියන්නේ 18යිනේ. 36 දෙකෙන් බෙදුවොත් දෙවරක් එක 2යි. එකක් ඉතිරි 16යි 16ට දෙකේව 8යි. මේ ඉතුරු වෙන්නේ නැහැ. මේක මම ඔයාලට හදලා පෙන්නුවේ 36 දෙකෙන් බෙදුවොත් 18. එහෙනම් 36ට තව 18ක් එකතු වෙන්න ඕනේ. එහෙනම් කීයද? 8යි 6යි 14යි 14න් එකක් මේ පැත්තට ගේනවා. 3යි මේ එකයි 4යි මේකයි 5යි. එහෙනම් 54යි. උත්තරේ 54 තියෙනවා. මීටර වලින් අපිට කෙලින්ම ආවා. ඔයාට එහෙමත් හදා ගන්න බැරි නම් ඔයාට සෙන්ටිමීටර කරලා හදන්න සමහර වෙලාවට එන්න පුළුවන්. ඔයාට එකපාරම 1.5න් වැඩි කර ගන්න බැරි නම් ඔයා සෙන්ටිමීටර වලින් වැඩි කර ගන්නවා. කොහොමද? 6 වරක් 0.0යි 6 වරක් 5 30න් බිංදුව 3ක් ඉදිරි 6 වරක් 1 6යි මේ 3යි 9යි. ඊට පස්සේ 3 වරක් මේ 3ෙන් වැඩි කර ගන්නවා ඊටු සංඛ්‍යා ටික. 3 වරක් බිංදුව බිංදුවයි 3 වරක් 5 15න් 5 එකක් ඉදිරි 3 වරක් 1 3යි මේ 1යි 4යි. දැන් බලන්න. බිංදුව කෙලින්ම පහළට එනවා. මේ බිංදුව දෙකත් බිංදුව පහළට එනවා. 9යි 5යි 14න් 4 එකක් ඉතුරුයි ඒක මෙතෙන් එනවා. මේ 4යි මේ 1යි 5යි. මේ මොනවද? මේ ආවේ සෙන්ටිමීටර වලින්. සෙන්ටිමීටර තමයි 5400ක් ආවේ. ඔයාට මේක 100න් බෙදා ගන්න වෙනවා මීටර කරන්න. මොකද මීටර එකට සෙන්ටිමීටර 100යි. ඔයාට මේ වගේ සංඛ්‍යාවක් ඇවිල්ලා 100න් බෙදා ගන්න ආවොත් ඔයාට පුළුවන් 100 බිංදු දෙකක් තියෙනවනේ. ඒ බිංදු දෙකට මේ බිංදු දෙක කපලා මේ මීටර වලින් 54යි කියලා ගන්න. ඒක ඔයා දන්නවා. සාමාන්‍යයෙන් අවසානයේට බිංදුවක් හරි බිංදු කිහිපයක් හරි තියෙන සංඛ්‍යාවක් 10න් බෙදන්න ආවොත් අපිට පුළුවන් 10ට එක බිංදුවක් නිසා ඒ බිංදුව වෙනුවට අර අපිට බෙදන්න දීපු මුල් සංඛ්‍යාවේ බිංදුවක් අයින් කරලා ගන්න. ඒ බිංදු ප්‍රමාණය බෙදන්න දෙන සංඛ්‍යාව. මෙහෙම හිතන්නකෝ. ඔයාට දෙනවා 4800 ඔයාට 100න් බෙදා ගන්න ඕනේ වුණොත්. බෙදන්නේ කීයෙන්ද? 100න්. දැන් මෙතන බලන්න ඔයාට පුළුවන් බෙදන්න දෙන සංඛ්‍යාවේ අවසානයේට බිංදු දෙකක් තියෙනවා. මේකෙත් බිංදු දෙකක් තියෙනවා. මේ බිංදු වලට කපලා වාට මෙතන 48 කියලා උත්තරේ ගන්න පුළුවන්. දැන් මේ 4800ම 10න් බෙදන්න આવොත් ඔයාට පුළුවන් මේ අවසාන බිංදුවට අවසාන බිංදුව කපලා මේ 480 උත්තරේ විදිහට ගන්න. හරි. මේ ගැටලුවට උත්තරේ 54 අපිට ආවා. අපි යන් පස්වෙනි ගැටලුවට. මා ළඟ ඇති පෑන් වලින් 7ක් හැර ඉතිරිය නිල් පාටයි, 8ක් හැර ඉතිරිය රතු පාටයි, 9ක් හැර ඉතිරිය කළු පාට පෑන් වේ. මා ළඟ ඇති මුළු පෑන් ගන්න කීයද? මේ අර මම වීඩියෝ එකට දාලා තියෙනවා මේ YouTube එකේ හැර කියන වචනේ නැවත නැවතත් පාවිච්චි වෙන ගැටලුවක්. මෙතන හැර කියන වචනේ තමයි පාවිච්චිලා දෙන්නේ. මේ වගේ ගැටලු අහන්න පුළුවන්. දැන් මෙතන මේ වගේ ගැටලුවක් හදන කෙටි ක්‍රමයක් මම YouTube එකේ දාලා තියෙනවා වීඩියෝ එකක්. දැන් මෙතනත් අපි ඒ ක්‍රමේ පාවිච්චි කරලා හදමු. එතකොට ඔයාලට තව ටිකක් තේරෙයි. මොකද්ද කරන්නේ අපි? මේ වගේ ගැටලුවකදී අපි ඉස්සෙල්ලම මෙන්න මේ ටික හොඳට කියව ගන්නවා. මොකක්ද? පෑන් වලින් 7ක් හැර ඉතිරිය නිල් පාටයි. ඊට පස්සේ ආයෙ අපිට කියනවා 8ක් හැර. ඔන්න ඔය ටික මාක් කරගන්න. රතු පාටේ 9ක් හැර ඉතිරිය කළු පාටේ. ඔන්න ඔය ටික ඉස්සෙල්ලා හොඳට ඔයා බලන්න නැත්නම් මාක් කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන මේ හැර කියලා වචන කීපාරක් දීලා දිනනද? 7ක් හැර, 8ක් හැර, 9ක් හැර. හැර කියන වචනේ 3 පාරක් දීලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි දැන් බලනවා මෙතන මේ 7ක් හැර, 8ක් හැර, 9ක් හැර කියලා මෙන්න මේ අගයන් තුනක් දීලා තියෙන්නේ. 7, 9, 8. අන්න ඔය තුන එකට එකතු කර ගන්නවා. එකතු කරන්න බලන්න. මෙහෙම තියෙද්දි 9යි 7යි කීයද? 16යි. 16යි මේ 8යි 24යි. ඔයා මේ 24 බෙදා ගන්නවා මොකෙන්ද? මේ හැර කියලා වචනේ යෙදිලා තියෙන වාර ගානට වඩා එකක් අඩුවෙන්. දැන් මෙතන හැර කියලා 1යි 2යි 3යි. තැන් 3ක කියනවා. ඒ 7ක් හැර, 8ක් හැර, 9ක් හැර කියලා හැර කියන එක 3 පාරක් කියනවා.
ඔය ඒ තුන් පාරට වඩා එකක් අඩු වගේක්. ඒ කියන්නේ දෙකකින් බෙදා ගන්නවා මේ 24. එහෙනම් 24 දෙකෙන් බෙදුවාම කීයද? 12යිනේ. දෙවරක් එක මෙතන කෙලින්ම ගන්න පුළුවන් වාට මේවා දැන් චක්‍රේ පාඩම් කරනකොට බෙදන්න දෙයක් නැහැ. හරි අපි බෙදමුකෝ. දෙවරක් එක 2යි 0.4ට දෙකේවා 2යි දෙවරක් 2 4යි ඉතුරු වෙන්නේ නැහැ. මේවා බෙදන්න තියෙන තැනට හදාගන්න එපා. මේ දෙවරක් වගේ දේවල් ඔයාලට දෙකකින් බෙදනවා වගේ දේවල් මනෝමයෙන් බෙදන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් 12ක් තමා මේකේ තියෙන්නේ මුළු පෑන් ගන්න. දැන් බලන්න ඔයාලට මේක හරිද කියලා බලන්නත් පුළුවන්. කොහොමද බලන්නේ? මුළු පෑන් ගන්න 12යි. 12න් 7ක් හැර ඉතිරිය නිල් පාටය. 12න් 7ක් හැර කියන්නේ 12න් 7ක් අඩු වෙනවා. 12න් 7ක් අඩු වුණාම 5යි. 8ක් හැර ඉතිරිය රතු පාටය. 12න් 8ක් අඩු වුණොත් 4යි. 9ක් හැර ඉතිරිය කළු පාටය. 12න් 9ක් අඩු වුණොත් කීයද? 3යි. හරි දැන් බලන්න මේ දීලා තියන්නේ අපි හොයාගෙන තියන්නේ නිල් පාටයි කළු පාටයි රතු පාටයි තියෙන පෑන් වර්ග තුනේ ඇත්තටම තියෙන ප්‍රමාණය. දැන් එකතු කරලා බලන්න. 5යි 4යි 9යි. 9යි 3යි 12යි. එහෙනම් මුළු පෑන් ගන්න 12යි තමයි. එහෙනම් අපි යන් ඊළඟ ගැටලුවට 6 වෙනි ගැටලුව. පිටු 80 අභ්‍යාස පොතක සියලු පිටුවල අංක යොදා ඇත. සිසුවෙක් මේ පොතේ හරි මැද කොලේ ගැලවුවේය. මේ නිසා ඉවත් වූ පිටු අංක මොනවාද? මේ වගේ ගැටලුවක් අපි හැදුවා කලිනුත් මේ ළඟදීම දවසක. බලන්න මං ඔයාලට මේ ගැටලුවට ඕන වෙන තොරතුරක් කියන්නම්. ඔයාලට ඒක සාමාන්‍යයෙන් ඔයා පොතක වැඩක් කරනකොට ඔයාලට තේරෙන්න ඕනේ මේක බලන්න. ඔයා දැන් පොත්වල වැඩ කරනකොට කාලයක් වැඩ කරනකොට ඔයාලට තේරෙනවා බලන්න ඔයා පොත ගද්දී ඉස්සලම ඔයාලට පොතක් අරගෙන මෙහෙම දිගෑරියට පස්සේ හම්බ වෙන පිටුව එක නම් මෙතන පිටුව එක නම් ඊට පස්සේ මං කියන්නේ මේ වම් පැත්ත නෙමෙයි. ඔයාලට දකුණු පැත්තේ හම්බ වෙන පිටුව 3. මේ පැත්ත 4 මේ පැත්ත 5. එහෙනම් ඔයා මෙහෙම පොත පෙරලන් යද්දී ඔයාලට පේන්නේ 1 3 දකුණු පැත්තෙන් පේන්නේ 1 3 5 7 වගේ ඔත්තේ සංඛ්‍යා ටිකක්. පළවෙනි පිටුව ඉරට්ටේ කියන්නේ මෙතන 2 පළවෙනි පිටුව 1 නම් ඊට පස්සේ 2 ඊළඟ පිටුව පෙරලා ආයේ වම් පැත්තෙන් එන්නේ 4. 2 4 6 වගේ තමයි ඉරට්ටේ සංඛ්‍යා ටික යන්නේ. එහෙම ගියොත් මේ පොතේ අවසාන පිටුවේ මෙතන එන්නේ කීයද? මේ කියන විදිහට 81ක් නේ. මෙතන අවසාන පිටුව 80. පළවෙනි පිටුව අංක 1. ඔයා හිතන්න මෙතන 1 මෙතන 80 මේ එකේ මේ පැත්තේ තියෙන ඇතුලේ 2 එහෙනම් මෙතන 80 ඇතුලේ තියෙන කීයද? 79. දැන් පොතක මේ පළවෙනි පිටුවම ගැලවුවොත් සමහරට ඔයා දැකලා තියෙනවා මේ පොතක ඒකට සම්බන්ධ අවසාන පිටුව ගැලවෙනවා. දැන් මෙතන පිටුව අංක 1 නම් මෙතන පිටුව අංක 80 නම් 1යි 80යි ගැලවෙනවා මේ දෙපැත්තෙන්. ඊට පස්සේ 2යි ඇතුල් පැත්තෙන් 79. එහෙනම් බලන්න ඔතන එකතු කීයක් දෙන්නේ කියලා. ඔයාලට තේරෙනවා එකේ එක පිටුවත් එක්ක ගැලවෙන්නේ 80. ওই දෙක එකතුව 81යි නේද? ඊට පස්සේ දෙවනි පිටුවත් එක්ක ඒත් එක්කම අනිත් පැත්තෙන් ගැලවෙන්නේ 79. එතන එකතුවත් 81යි. ඔයා හිතන්න තුන්වෙනි පිටුවත් එක්ක එහෙනම් ගැලවෙන්නේ මොකක්ද? 78. 78 කියන්නේත් එකතු කරොත් 3ක් 81යි. ওই විදිහට ඔයා කොහොම කොතනින් පිටුවක් ගැලවුවත් ඒ පිටු දෙක එකතුව 81යි. ඒ කියන්නේ හැම වෙලෙම ඔයාලට මේ දීලා තියෙන පොතේ පිටු ගානට වඩා එකක් වැඩි වෙනවා ගැලවෙන පිටු දෙකේ. කියන්නේ සමානව ගැලවෙන දෙපැත්තේ පිටු දෙකේ එකතුව. හරි. දැන් මෙතන අපිට කියන්නේ මැද පිටුව තියෙන කොලේ ගැලවුවා කියලා. කොලයක් කියනකොට එතන ගැලවෙනවා පිටු ඇත්තටම 4ක්. පිටු අංක 4ක් තියෙන්නේ බෑ. හරි. ඒක හරි. මොකද මැද පිටුවකට ගියොත් එක ළඟ දෙපැත්තේ කොළ දෙකක් ගැලවෙනවා. මෙහෙම කොළ දෙකක් ගැලවෙනවා. පිටු දෙක ඒ සම්පූර්ණ ලොකු කොලයක් ගැලවෙනවා. එතකොට මෙහෙම පිටු අංක 4ක් ගැලවෙනවා. දැන් ඕකේ හරි මැද ගැලවෙන දෙක කොහොමද අපි ඉස්සෙල්ලා අපිට හොයාගන්න ඕනේ? හරි මැදම ගැලවෙන දෙක. කියන්නේ අපිට දිගෑරියට පස්සේ හරි මැද පේන පිටු දෙකේ ඒ දෙක එකතු කීයක්ද වෙන්න ඕනේ? 81ක්. එහෙනම් බලන්න මෙතනින් හරි මැද මෙතන 39යි 40යි නම් 81ක් වෙන්නේ නැහැ. වෙන්නේ 79ක්. මෙතන 40යි 41යි හරි මේ දෙක එකතුව 81යි. මෙතන 41යි 42යි කීයද? මෙතන තියෙන්නේ 83ක්. එහෙනම් මෙතන 81 හරි. ඊට පස්සේ බලන්න මෙතන 39යි 42යි එතනත් 81ක් උත්තරේ එනවා. මෙතන මේකත් වැරදිනේ. මෙන්න බලන්න. මෙතන එන්නේ 79ක්. මේ දෙක එකතුව 79යි. මෙතන 83යි. මේ දෙක එකතුවත් 83යි. දැන් පොතේ ගැලවුවොත් පිටු ගැලවෙන්න ඕනේ මෙන්න මෙහෙම. මේ දෙක එකතුව 81යි. මේ දෙක එකතුව 81යි. මෙහෙම තමයි මැද පිටුවක් ගැලවුවොත් මේ තමයි අපිට පොතේ හරි මැද පේන අංක දෙක. එහෙනම් මෙතන උත්තරේ අපිට දෙවෙනි
පිළිතුර තමයි ගන්න වෙන්නේ. හරි. අපි යන් ඊළඟ ගැටලුවට. 7 වෙනි ගැටලුව. නිවසක රූපවාහිනිය පස්වරු 1 සිට පස්වරු 3:15 තෙක්ද පරිගණකයේ පස්වරු 2:15 සිට පස්වරු 3:30 තෙක්ද විදුලි පංකාව 2:30 සිට පස්වරු 2:30 සිට පස්වරු 3:45 තෙක්ද ක්‍රියාත්මක වුණේ. විදුලි උපකරණ තුනම එකවට ක්‍රියාත්මක වූ කාලය සොයන්න කියලා ඔයාලට කියන්නේ. මේ වගේ ගැටලුවකුත් අපි හැදුවා කලින් දවසක. එතනදිත් අපි දන්නවා මොකක්ද අපි කරන්න ඕනේ ගැටලුවේ. මේ ක්‍රියාවන් තුනක් නේ මෙතන නම් නෑ. මෙතන මැෂින් තුනක්. දැන් ඔයාලට සමහරට ක්‍රියාවන් තුනක් දෙන්නත් පුළුවන්. කොහොමද ඔයාලට කියනවා අපි කලින් හැදුව ගානේ වගේ ළමයි 3 දෙනෙක් පාඩම් කරන්න යනවා. එක ළමෙක් ඇවිල්ලා පාඩම් කරන්න පටන් ගන්නවා 3යි එකට. එයා 3:15ට නැගිටලා යනවා. අනිත් ළමයා 2:15ට එනවා 3:30ට නැගිටලා යනවා. අනිත් ළමයා 2:30ට ඇවිල්ලා 3:45ට යනවා. ඔන්නෝම ක්‍රියාවන් තුනක් දෙන්නත් පුළුවන්. ඒ ක්‍රියාවක් හරි සිද්ධියක් හරි මොකක් හරි ඒකට අපිට මේ තුනක් නේ දෙන්නේ. මෙතන 4ක් වෙන්නත් පුළුවන් 2ක් වෙන්නත් පුළුවන්. මේ දීලා තියෙන අවස්ථා ඔක්කොගෙම ක්‍රියාව පටන් ගන්න අවසානයේට කවුද? දැන් මෙතන මොකක්ද? මේ තුනෙන් අවසානයේටම ඔන් කරලා තියෙන්නේ මොකක්ද කියලා අපි හොයාගන්න ඕනේ. දැන් මෙතන පස්වරු එකට රූපවාහිනිය ඔන් කරලා තියෙන්නේ. පරිගණකය 2:15ට ඔන් කරලා තියෙන්නේ. ෆෑන් එක විදුලි පංකාව 2:30ට ඔන් කරලා තියෙන්නේ. මේකෙන් අවසානයේටම ඔන් කරලා තියෙන්නේ මොකක්ද? 2:30ට විදුලි පංකාවනේ. ටීවී එක එකට දැම්මට වැඩක් නැහැ. ෆෑන් එක ඔන් කරනකම් අපිට ඉන්න වෙනවා එකම වෙලාවේ මොකක්ද වැඩ කරලා තියෙන එකම වෙලාවේ වැඩ කරපු වෙලාව හොයාගන්න නම්. එහෙනම් මෙතන එකට මේක ඔන් කරාට අපි ඒක මෙතෙන්ද සලකන්නේ නැහැ. පරිගණකයේ 2:15ට වැඩක් නැහැ. ඒක අපිත් අයින් කරනවා. ඊට පස්සේ විදුලි පංකාව 2:30ට එන 2:30 තමයි අවසානයේට එකතු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අවසානයේට මේක තනින් ඔන් වෙලා තියෙන්නේ 2:30ට ෆෑන් එක. ඒක අපි ලියාගමු. ඔන්න 2:30 අපි ලියාගත්තා. ඊට පස්සේ අපි හොයාගන්නවා මේ අතරින් ඉස්සලම ඕෆ්. දැන් මෙතන අපිට හොයාගන්න වෙන්නේ ඉස්සලම ඕෆ් කරපු දේ. දැන් අර ක්‍රියාවක් නම් ඒකට සම්බන්ධ වෙලා ඉන්න අයගෙන් ඉස්සලා මේ ක්‍රියාව නතර කරපුවා. දැන් මම ඉස්සලා කිව්ව පාඩම් කරන එකක් නේ. එහෙනම් පාඩම් කර කර ඉඳලා ඉස්සලම නැගිටලා පාඩම් කරන එක නවත්තලා ගියපු කෙනා තමයි ඊළඟට අපි හොයන්නේ. දැන් මෙතන බලන්න ඉස්සලම ඕෆ් කරලා තියෙන මොකක්ද? ටීවී එක 3:15ට ඕෆ් කරලා. පරිගණකය 3:30ට ඕෆ් කරලා. විදුලි පංකාව 3:45ට ඕෆ් කරලා. බලන්න වෙලාවල් තුන වාට මේක මම පැටලෙන නිසා වෙන පාටකින් අඳින්න. මේක 3:45ට ෆෑන් එක ඕෆ් කරලා තියෙන්නේ. පරිගණකය 3:30ට ඕෆ් කරලා රූපවාහිනිය 3:15ට ඕෆ් කරලා තියෙන්නේ. මෙතනින් ඉස්සෙල්ලාම ඕෆ් කරලා තියෙන්නේ මොකක්ද? 3:15ට ඕෆ් කරපු එකනේ. ටීවී එක 3:15ට ඕෆ් කරලා. මේවා ඊට පස්සේ ඔන්න වෙලා තිබිලා තියෙනවා ටික වෙලාවක්. ඒ නිසා අපිට එකවරම එක විට කියන එකට මේ අගයන් දෙක ගන්න බෑ. එහෙනම් මෙන්න මේ 3:15 කියනගේ අපි ගෙනල්ලා මේ අපි ඉස්සෙල්ලාම ලියාගත්ත ගාන අඩු කරගන්නවා මෙන්න මේ අගේ. මේ දෙක මොකක්ද? දැන් ඔයාලට තේරෙන්න ඕනේ. මේ තියෙන්නේ 2:15 කියලා කියන්නේ මේ මැෂින් තුනෙන් අවසානයේට ඔන් කරපු එක. මේ තියෙන අවසානයේට ඔන් කරපු එක. ඊට පස්සේ මේ උඩින් අපි ලියාගෙන තියෙන්නේ ඉස්සෙල්ලාම ඕෆ් කරපු එක. දැන් වැඩක් කරනකොට නම් ඒකවා ලියා ගන්න ඕනේ මේ උඩින් ඉස්සෙල්ලාම මේ වැඩේ නතර කරපු කෙනා. සහ ඒ කරපු වෙලාව. දැන් අපි මේ දෙක අඩු කරගන්නවා. බලන්න 15න් 30ක් අඩු කරගන්න බෑනේ. ඒ නිසා මේ පැත්තෙන් අපිට පැයක් ගෙනියන්න වෙනවා එහා පැත්තට. පැයක් ගෙනියනවා කියන්නේ මිනිත්තු වලින් 60ක් යනවා එහා පැත්තට. එහෙනම් ඒ 60යි මේ මිනිත්තු 15යි මිනිත්තු 75යි. මිනිත්තු 75යි. මිනිත්තු 75න් දැන් 30ක් අඩු කරගන්න පුළුවන් අපිට. 5න් බිඳුවක් 5යි. 7න් 3ක් 4යි. මිනිත්තු 45යි. දැන් මේ පැත්තේ අඩු කරගන්න බෑයි. මෙතන අපි පැයක් එහා පැත්තට ගෙනියලා එහෙනම් මෙතන පැය 2යි. පැය දෙකෙන් පැය දෙකක් අඩු වුණාම පැය ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් මිනිත්තු 45 විතරයි ඉතුරු වෙන්නේ. එහෙනම් අපිට උත්තරේ හම්බ වෙනවා පළවෙනි උත්තරේ. අපි යන් 8 වෙනි ගැටලුවට. 1 සිට 20 තෙක් ඇති සංඛ්‍යා වලින් එක ළඟ ඇති සංඛ්‍යා දෙකක් එකතු කළ විට ලැබෙන පිළිතුර සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. අපිට උත්තර තුනක් දීලා තියෙනවා. 1 ඉඳන් 20 තෙක් ඇති සංඛ්‍යා වලින් එක ළඟ ඇති සංඛ්‍යා. එක ළඟ කියන්නේ එකට එකතු කරනවා නම් එකතු කරන්න ඕනේ 2. දෙකට එකතු කරනවා නම් මොකක්ද එක ළඟ තියෙන සංඛ්‍යා? දෙකට අපිට ඕන නම් එකතු කරන්න පුළුවන්. දෙකට කලින් තියෙන එක එකතු කරන්නත් පුළුවන්. නැත්නම් දෙකට පස්සේ තියෙන තුන එකතු කරන්නත් පුළුවන්. මෙතන එක ළඟ ඇති සංඛ්‍යානේ. මොකක් හරි කමන්නේ එක ළඟ තියෙන සංඛ්‍යාවක්. එහෙම වුණොත් අනිවාර්යෙන් එකතු වෙන්නේ ඔත්තේ සංඛ්‍යාවක් සහ ඉරට්ටේ සංඛ්‍යාවක්. දැන් බලන්න මෙතන එකතු වෙන්නේ ඉරට්ටේ සංඛ්‍යාවයි ඔත්තේ සංඛ්‍යාවයි. මෙතනත් ඉරට්ටේ සංඛ්‍යාවයි ඔත්තේ සංඛ්‍යාවයි. ඔයා ඕන ඉලක්කමක් ලියලා බලන්න. අපි හිතමු නිකන් 16 කියලා. 16ට එකතු කරන්න පුළුවන් මොකද්ද? 17
නැත්තම් 16ට කලින් තියෙන ඉලක්කම සංඛ්‍යාව 15. බලන්න ඒත් එකතු වෙන්නේ ඉරට්ටේ සංඛ්‍යාවකට ඔත්තේ සංඛ්‍යාවක්. මේ 16 කියන්නේ ඉරට්ටේ 15 කියන්නේ ඔත්තේ සංඛ්‍යාව. මේ විදිහට ඉරට්ටේ සංඛ්‍යාවකුයි ඔත්තේ සංඛ්‍යාවකුයි එකතු කරොත් හරි එකතු කරන්න අපිට දීලා තිබ්බොත් මේ අගයන් එකතු කරොත් ඔයා මතක තියාගන්න එක ළඟ තියෙන ඔත්තේ සංඛ්‍යාවකුයි ඉරට්ටේ සංඛ්‍යාවකුයි නෙමෙයි. ඔයාට ඕන තැනකින් අරගත්තොත් ඕන තැනකින් ඔයා හිතන්න ඔයාට 100 එකතු කරන්න නම් මේ හරිය ළඟම තියෙන අපි කියමු 98 99 ගන්නතු අපි 95 ගමු. මේ තියෙන ඉරට්ටේ සංඛ්‍යාවක් මේ තියෙන්නේ ඔත්තේ සංඛ්‍යාවක්. මේ දෙක එකතු කරලා බලන්න. 5යි 9යි 195යි. මේ ඇවිල්ලා තියෙන මොකද්ද? ඔත්තේ සංඛ්‍යාවක්නේ. එහෙනම් ඔයාට ඉරට්ටේ සංඛ්‍යාවකට ඔත්තේ සංඛ්‍යාවක් එකතු වුණොත් එන උත්තරේ ඔත්තේ අගයක්ම තමයි ගන්නෙ. මෙහෙම එකක් තියෙනවා. ඉරට්ටේ සංඛ්‍යා දෙකක් එකතු වුණොත් එන අගය අනිවාර්යෙන් ඉරට්ටේ සංඛ්‍යාවක් තමයි වෙන්නේ. ඔයා ඕන තැනකින් ගන්න 18ට එකතු කරලා බලන්න 10ක් කීයද 8යි 0.8යි මෙතන 1යි 1යි 2යි 28ත් දෙකෙන් බෙදෙන නිසා ඉරට්ටේ සංඛ්‍යාව ඔයා කොතනින් හරි තැනකින් ඉරට්ටේ සංඛ්‍යා දෙකක් එකතු කරගෙන ඒක එකතු කරගත්තොත් ඔයාට එන උත්තරෙත් ඉරට්ටේ සංඛ්‍යාවක් තමයි. හරි. අපි යන් මේකට උත්තර හොයාගත්තනේ. මෙතන ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබෙන්නේ නැහනේ. එක ළඟ ඉලක්කම් දෙකක් කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක ඉරට්ටේ සංඛ්‍යාවක එකතු වෙන්න ඕනේ. එහෙම වුණොත් ඉරට්ටේ සංඛ්‍යාවක් උත්තරේ ලැබෙන්නේ නැහැ. ඉරට්ටේ හෝ ඔත්තේ සංඛ්‍යාවක් ලැබිය හැකි කියලා අවසානයේ උත්තරේ දීලා තියෙනවා. එහෙම වෙන්න විදියකුත් නැහැ. ඉරට්ටේ හෝ ඔත්තේ නෙමෙයි අනිවාර්යෙන් ඔත්තේ තමයි ලැබෙන්නේ. මෙතන එක ළඟ 1 සිට 20 තෙක් දීලා තියෙනවා නම් ඔයා කොතනින් ගත්තත් ඔයාට ඉරට්ටේ එක ලැබෙන්න විදියක් නැහැ. මොකද ඔයාට ඉරට්ටේ සංඛ්‍යාවත් එක්ක එකතු වෙන්නේ තවත් ඔත්තේ සංඛ්‍යාවක්. එතකොට ඒ එන අගේ හරියටම දෙකෙන් බෙදන්න බෑ. එකක් ඉතුරු වෙනවම තමයි. ඒ කියන්නේ ඔත්තේ සංඛ්‍යා කියන්නේ දෙකෙන් බෙදුවට පස්සේ හරියටම දෙකෙන් බෙදා ගන්න බැරි එකක් ඉතුරු වෙන අගයක් එන සංඛ්‍යාවක්. ඉරට්ටේ සංඛ්‍යාව කියන්නේ ඉතිරි නැතුව හරියටම දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක්. දැන් මෙතන එහෙම ඒ නිසා ඉරට්ටේ හෝ කියන එක ගන්න බෑ අපිට. අපි යන් ඊළඟ ගැටලුවට. පැකට් 2 හඳුන්කුරු 6ක් ඇත. අපි ලියාගමු. පැකට් 1 හඳුන්කුරු 6ක් තියෙනවලු. කුඩා පෙට්ටියක් තුල පැකට් 12ක් ඇත. කියන්නේ පැකට් 1 හඳුන්කුරු 6ක් තියෙනවා. පැකට් කුඩා පෙට්ටිය තුල පැකට් 12ක් ඇත. කියන්නේ මේ 6ක් තියෙන ඒවා 12ක් තියෙනවා කියන එකනේ අපිට කියන්නේ. හරි. 6ක් තියෙනවා 12ක් තියෙනවා. ලොකු පෙට්ටියක් තුල කුඩා පෙට්ටි 10ක් ඇත. කුඩා පෙට්ටියක් තුල පැකට් 12ක් තියෙනවා. ඒ වගේ කුඩා පෙට්ටි තියෙනවලු ලොකු පෙට්ටියක් තුල කුඩා පෙට්ටි 10ක් තියෙනවා. ලොකු පෙට්ටිය ඇති හඳුන්කුරු ගන්න කීයද කියලා අපෙන් අහන්නේ. හරි. ඒ කියන්නේ මේකනේ කියන්නේ. මේ පැකට් එකක්. පැකට් එක හඳුන්කුරු 6ක් තියෙනවා. ඒ වගේ පැකට් 12ක් තියෙනවා කුඩා පෙට්ටියක. කුඩා පෙට්ටි 10ක් තියෙනවා විශාල පෙට්ටියක. කියන්නේ අපිට මේ ටික ගුණ කරගත්තොත් හොයාගන්න පුළුවන් කීයද තියෙන්නේ කියලා. බලන්න. 6 12න් ඔයාලට වැඩි කරගන්න පුළුවන්. ඔයා චක්‍රය දන්නවනේ දැන් 6 වරක් චක්‍රය දන්නවා. 6 වරක් 12 72යි. ඊට පස්සේ 10න් ගුණ කරන්න තියෙන්නේ. ඔයාට ඕන නම් මෙතන මේ 10න් ගුණ කරන නිසා අවසානයේ බිඳුවක් දාගන්නත් පුළුවන්. මෙතන නැත්තම් ඔයාට එහෙම එච්චර දුරට හිතන්න අමාරුයි නම් ඔයාට පුළුවන් මේක 10න් ගුණ කරගන්න. ඒත් ඉතින් ඕකම තමයි කරන්න වෙන්නේ. බිඳුවෙන් ගුණ කරලා එන උත්තරේ අතන එකෙන් ගුණ කරලා එන උත්තරේ එකතු වෙන්නේ. එහෙම ඕනේ නැහැ. ඔයාට මේ වගේ ඉලක්කමක් දීලා 10න් ගුණ කරගත්තොත් මේක 720 උත්තරේ ගන්න පුළුවන්. කියන්නේ මේ තියෙන්නේ උත්තරේ දෙවෙනි උත්තරේ. අපි යන් 10 වෙනි ගැටලුවට. පහත රූපය මුහුණ බලන කණ්ණාඩියකින් ඒ දෙසින් අල්ලා බැලුව විට පෙනෙන නිවැරදි ආකාරය තෝරන්න. හරි. මේවත් අපි කතා කරා කණ්ණාඩියකින් බැලුවාම කොහොමද පේන්නේ කියලා දැන් චුට්ටකට කලිනුත් කතා කරා. දැන් මෙතන අපිට නිශ්චිතව තැන දීලා තියෙනවා. ඒ තියෙන තැනින් ඒ දෙසින් කියන්නේ අපිට කියන්නේ කණ්ණාඩිය මේ හරියෙන් තියලා මේ පැත්තෙන් කණ්ණාඩිය තියලා බැලුවොත් මේ රූපේ කොහොමද පේන්නේ කියලා. හරි. එහෙම දෙන එක මේ වගේ රූපයකදී සාධාරණයි. මොකද මේ පැත්තෙන් කණ්ණාඩිය තියලා බැලුවොත් පේන විදිහයි මේ පැත්තෙන් කණ්ණාඩිය තියලා බැලුවොත් පේන විදිහයි දෙවිදිහක්. දැන් මෙතන මම ඔයාලට කිව්වා කණ්ණාඩිය මේ පැත්තෙන් තියලා තියෙන්නේ. එහෙනම් ඔයාලට කරන්න තියෙන්නේ මම අර කිව්වේ වමයි දකුණයි මාරු වෙනවා කියලා. කියන්නේ මේ පැත්තෙන් කණ්ණාඩිය තිබ්බා කියන්නේ මෙතන අර අපි ඉස්සලා ඇඳගත්තේ ඉරක් දෙකට බෙදෙන අන්න එහෙනම් ඒ සමමිතික රේඛාව එන්නේ මෙන්න මේ හරියෙන් තමයි. එහෙනම් මේ ඇතුලෙන් අපිට පේන්නේ මේ තියෙන රූපේ සම්පූර්ණ මෙතනින් එහාට දිශාව මාරු වෙනවා. දිශාව විතරයි මාරු වෙන්නේ. අර උඩට පහළට අඳින රේඛා මාරු වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්නවා. මම ඒක අඳින ගමන් කියලා දෙන්නම්. ඔන්න දැන් අපි අඳින්න පටන් ගන්නවා. මේ පැත්තෙන් කණ්ණාඩි තියලා තියෙන. එහෙනම් මේ රේඛාව
අපිට දිශාව මාරු කරන්න වෙන්නේ නැහැ. ඒක උඩට අඳින රේඛාවක්. එහෙනම් අපිට ඒක ඉහළට ඒ විදිහටම ඇඳගෙන යන්න වෙනවා. අන්න පටන් ගන්නවා අර දිශාව මාරු වෙන තැන. මේ රේඛාව තියෙන්නේ දකුණු පැත්තේ නම් වම් පැත්තට. එහෙනම් අපි අඳිනවා වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට. ඊට පස්සේ මේ රේඛාව පහළට තියෙන්නේ. ඒක අපිට දිශාව මාරු කරන්න වෙන්නේ නැහැ. උඩට පහළට අඳින රේඛා ටික එහෙම ඇඳ ගන්න වෙනවා. හරි. මේ ලොකු රේඛාව තියෙන්නේ දකුණු පැත්තේ නම් වම් පැත්තට. අපි අඳිනවා ඒකේ අනිත් පැත්ත වම් පැත්තේ නම් දකුණු පැත්තට. ඊට පස්සේ බලන්න මේක වම් පැත්තේ පහළ ඉඳන් දකුණු පැත්තේ ඉහළට ගිහින් තියෙන්නේ. එහෙනම් අපිට ඕක මාරු කරන්න වෙනවා. දකුණු පැත්තේ පහළ ඉඳන් වම් පැත්තේ ඉහළට මේ හරියට වගේ තමයි ওই රේඛාව තියෙන්නේ. ඊට පස්සේ මේ උඩ තියෙන රේඛාව තියෙන්නේ දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට. එහෙනම් ඒක අපිට වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට ඇඳ ගන්න වෙනවා. හරි. දැන් බලන්න මේ වගේ රූපයක් කොතනද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ. එහෙනම් මෙන්න අපිට මේක කණ්ණාඩි ඒ දිශාවෙන් තියලා ඒ තියෙන පැත්තෙන් තියලා බැලුවොත් පේන විදිය. හරි. අපි යන් 11 වෙනි ගැටලුවට. මාර්ගයක වම් පැත්තේ නිවාසවල එක ළඟ පිහිටි ඔත්තේ අංක ලැබෙන ලෙසද එක ළඟ පිහිටි නිවාස වලට දීලා තියෙන්නේ. අපි ඒක අඳිමු. මේ කියවන ගමන් ඇඳගමු. ඔන්න. අපිට කියනවා මෙන්න මාර්ගයක් තියෙනවා. පාර මෙහෙම ඇඳගමුකෝ අපි. පාරේ වම් පැත්තේ තියෙන නිවාස වලට දීලා තියෙන්නේ එක ළඟ පිහිටි ඔත්තේ අංකය කියන්නේ වම් පැත්ත අපි මෙහෙම හිතුව. මේකේ පාරේ දකුණු පැත්ත පාරෙන් මේ වම කියලා හිතමු. ඔන්න අඳිනවා අපි. මේ පැත්තේ තියෙනවා තමයි වම් පැත්තේ තියෙන නිවාස මේ දකුණු පැත්තේ නිවාස. වම් පැත්තේ තියෙන නිවාස වලට දීලා තියෙන්නේ එක ළඟ පිහිටි ඔත්තේ සංඛ්‍යා. එක ළඟ පිහිටි ඔත්තේ සංඛ්‍යා කියන්නේ මොනවද? ඔත්තේ සංඛ්‍යා කියන්නේ 1 3 5 7 එහෙමනේ. එහෙනම් 2 අතහැරලා අපිට 3. ඒ කියන්නේ මෙතන 1 නම් මෙතන ඊළඟට 1 ළඟ පිහිටි ඔත්තේ සංඛ්‍යාව 3 5 7 9 ඔය විදිහට තමයි ඉලක්කම් අංක දීලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා දකුණු පැත්තේ පිහිටි නිවාස වලට එක ළඟ පිහිටි ඉරට්ටේ අංකද. එහෙනම් මේවට 2 4 6 8 10 ඔන්න ඔය විදිහට තමයි අංක දීලා තියෙන්නේ. එම මාර්ගයේ වම් පැත්තේ එක ළඟ පිහිටි නිවාස දෙකක අංකවල එකතු 176 නම් එම නිවාස දෙකේ අංක මොනවද? ඒ කියන්නේ වම් පැත්තේ කියන්නේ මේ ඔත්තේ අංක දීලා තියෙන පැත්තේ එක ළඟ පිහිටි නිවාස දෙක අංකවල එකතු 176යිලු. බලන්න උත්තර මොනවද? 88යි 86යි 88යි 87යි 88යි 87යි 89යි. මෙතන ගාන හදන්න දෙයක්වත් නැහැ. බලන්න වම් පැත්තේ එක ළඟ පිහිටි නිවාස දෙකක නම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ වම් පැත්තේ නිවාස දෙකේම අංක ඔත්තේනේ. මෙතන 86 කියන්නේත් ඉරට්ටේ 88 කියන්නේත් ඉරට්ටේ. 87 කියන්නේ ඔත්තේ වුණාට 88 කියන්නේ ඉරට්ටේ. 87 ඔත්තේ 89ත් ඔත්තේ. එහෙනම් මේ දෙක විතරයි මේකේ වම් පැත්තේ තිබිලා තියෙන එක ළඟ පිහිටි නිවාස දෙක. මේ වම් පැත්තේ එක ළඟ පිහිටි නිවාස දෙක. අපි උත්තරේත් හරියද බලමු. මේ දෙක එකතු කරන්න ඕනේ. ඔයාලට එකතු කරගද්දි පුළුවන් මේ අවසාන ඉලක්කම් දෙක එකතු කරලා එකක් හරි තියෙනවා නම් මෙහෙම තියෙද්දි එකතු කරගන්නත් පුළුවන් වෙන්න ඕනේ. බලන්න 9යි 7යි 16යි. මේවා මේ ඔයා ශිෂ්‍යත්වයට කරනකොට මෙහෙම ලියාගත්තට කමක් නැහැ. 87යි 89යි එකතු කරනකොට 9යි 7යි 16න් 6 එකක් ඉතිරි 8යි 8යි 16යි මේකයි 17යි කියලා. ශිෂ්‍යත්වයට එහෙම කරන්න කමක් නැහැ. හැබැයි ඔයා තව ඉස්සරහට යන්න ඔයා මෙන්න මේ වගේ දේවලුත් ටික ටික පුරුදු වෙනවා. මෙහෙම තියෙද්දිම එකතු කරගන්න පුළුවන්. එහෙම පුරුදු වෙනවා නම් හොඳයි. ඒ කියන්නේ ඔයාට ඒ කියන්නේ ඔයා තව චුට්ටක් මේකට වඩා මොලේ වෙහෙසනවා. මොකද ඔයා ඔන්න මෙහෙම තියෙද්දිම 9යි 7යි 16න් 6 එකක් ඉතිරි මේ 8යි 16යි මේකයි 17යි. බලන්න වෙලාවත් ඉතිරි ඔයා චුට්ටක් මේකට වඩා අතන ඊට වඩා ඔයා පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙලා. ඒ කියන්නේ ඔයා හිතනවා මීට වඩා චුට්ටක් එහාට ගිහිල්ලත් ඔයාට වැඩ කරගන්න පුළුවන් කියලා. එහෙනම් උත්තරේ මේක තමයි. 176 එන්නේ මේ දෙකෙන්. අපි යන් 12 වෙනි ගැටලුවට. මගේ තාත්තා නිමල්ගේ මාමා නම් නිමල්ගේ මව මගේ තාත්තාගේ කවුද? මගේ තාත්තා නිමල්ගේ මාමා. හරි. මෙතනදී මම ඔයාලට කියන්නම් ඔයාලට විභාගයේදී ඇහුවොත් සමහර විට මේ වගේ නෑදෑකමක් සම්බන්ධ ප්‍රශ්නයකදී ගොඩක් වෙලාවට ඔය නැන්දා මාමා පුංචි බාප්පා ලොකු තාත්තා ඕවනේ ඔයාලට එන්නේ. එහෙම වුණොත් මතක තියාගන්න අම්මගේ සහෝදරයෙක් හරි සහෝදරිය අම්මගේ වැඩිමහල් සහෝදරයෙක් වුණත් බාල සහෝදරයෙක් වුණත් ඒ අපිට වෙන්නේ මාමා. අම්මගේ නංගි කෙනෙක් නම් පුංචි අම්මා, අම්මගේ අක්කා කෙනෙක් නම් ලොකු අම්මා. තාත්තගේ පැත්තෙන් ආවොත් තාත්තගේ නංගි කෙනෙක් වුණත් අක්කා කෙනෙක් වුණත් එයා නැන්දා. එයා එක්ක පුංචි පොඩි නැන්දා කියන්න පුළුවන්, ලොකු නැන්දා කියන්න පුළුවන්. ඔයාලා නෑදෑකම් කතා කරනකොට තාත්තගේ අක්කට නංගිට කතා කරන විදිහ වෙනස්. හැබැයි තාත්තගේ මල්ලි කෙනෙක් වුණොත් බාප්පා, තාත්තගේ අයියා කෙනෙක් වුණොත් ලොකු තාත්තා. ඔය බාප්පා කියන එකත් ඔයාලට මේ බාප්පා කියන එකට එක එක නම් කියන්න බලන්න. දැන් බලන්න අපි ලොකු තාත්තා කියන එකට සමහරු ලොකු තාත්තා කියනවා, සමහරු මහප්පා කියනවා. එහෙම
නම පාවිච්චි කරන වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ওই ටික. හරි. දැන් මේ ටික තාත්තා නිමල්ගේ මාමා. මගේ තාත්තා නිමල්ගේ මාමා. නිමල්ගේ මාමා කියන්නේ කවුද? නිමල්ගේ අම්මගේ මල්ලි හරි අම්මගේ අයියා හරි. නිමල්ගේ මාමා. නිමල්ගේ මව මගේ තාත්තගේ කවුද? එහෙනම් මේ කියන විදිහට නිමල්ගේ අම්මා ඉන්නවනේ. අපි යටින් ලියාගමු නිමල්. මේ ඉන්නේ නිමල්. නිමල්ගේ අම්මගේ සහෝදරයෙක් තමා මගේ තාත්තා. අම්මගේ සහෝදරයෙක්. ඒ කියන්නේ මෙයා නිමල් තාත්තට මගේ තාත්තට මාමා කියන්නේ. අම්මගේ සහෝදරයෙක්. එහෙනම් නිමල්ගේ මව මගේ තාත්තගේ මේ තාත්තට මෙයා කවුද වෙන්නේ? අපිට උත්තර දීලා දෙනවා නංගි මල්ලිගේ බිරිඳ නෑන්දා. මෙතන මේ ගානේ හැටියට මෙයා අපිට උත්තරේ ගන්න වෙන්නේ නංගි තමයි. හැබැයි ඔයාලා හොඳට මතක තියාගන්න. නිමල්ගේ මාමා මෙයා නම් මගේ තාත්තා නිමල්ගේ මාමා නම් අම්මගේ සහෝදරයෙක් නෙමෙයි. අම්මගේ මල්ලි වෙන්නත් පුළුවන්. අම්මගේ අයියා වෙන්නත් පුළුවන්. අම්මගේ මල්ලිටත් කියන්නේ අපි මාමා. අම්මගේ අයියාට කියන්නේත් මාමා. එහෙනම් මෙතන නංගි කියලා උත්තරේ දුන්නට මෙතන ගන්න වෙන්නේ නංගි. හැබැයි මේ අක්කා වෙන්නත් පුළුවන්, නංගි වෙන්නත් පුළුවන්, සහෝදරියක් කියන එක තමයි මේකේ හරිම උත්තරේ වෙන්නේ. හරි. අපි යන් 13 වෙනි ගැටලුවට. ඒ නගරයේ සිට B නගරයට දුර කිලෝමීටර් 360කි. පෙරවරු 7ට පමණ ඒ නගරයේ සිට B නගරයේ දෙසට පැයට කිලෝමීටර් 40ක වේගෙන් ත්‍රිරෝද රථයක් ගමන් කරයි. එම වේලාවෙම B නගරයේ සිට ඒ නගරයේ දෙසට පැයට කිලෝමීටර් 50ක වේගෙන් යතුරු පැදියක් ගමන් කරයි. රථ දෙක එකිනෙකට හමු වෙවට ගතවන කාලය අපිට කියන්න මොකක්ද? AB කියලා නගර දෙකක් තියෙනවලු. අපි යඳගමු. ඔන්න A, ඔන්න B. ඔය නගර දෙක අතර දුරක් දීලා තියෙනවා අපිට කිලෝමීටර් 360යි කියලා. හරි. දැන් අපිට කියන්නේ A නගරයේ සිට B නගරයේ දෙසට පැයට කිලෝමීටර් 40ක වේගෙන් ත්‍රිරෝද රථයක් එනවලු. එන්නේ උදේ 7ට. මේ පැත්තේ නම් A නගරේ ඉඳන් B නගරේ පැත්තට එනවා ත්‍රිවිල් එකක්. එන්නේ පැයට කිලෝමීටර් 40ක වේගෙන්. මෙතන අපිට කිලෝමීටර් ලියනකොට km මෙහෙම පැයට කිලෝමීටර් මේක ඔයාලා නිකන් මතක තියාගන්න. මෙතන km මේ හරස් සිරත් එක්ක h කියන්නේ පැයකට කිලෝමීටර් 40ක්. ඕක අපිට kmph කියලාත් ලියනවා. කියන්නේ වේගය ලියද්දි පැයට කිලෝමීටර්ස් per hour. එහෙනම් මෙතන පැයට කිලෝමීටර් කියන එක තමයි kmph වලින් නැත්නම් මේ km මේ ඇල ඉරත් එක්ක h අකුරෙන් කියන්නේ. 40ක වේගෙන් තමයි එන්නේ. ඒත් එක්කම එම වේලාවට මේ කියන්නේ මේ එන වෙලාවටම B නගරේ ඉඳන් A නගරයට එනවලු කවුද එනවා කියන්නේ? යතුරු පැදියක්. එන්නේ පැයට කිලෝමීටර් 50ක වේගෙන්. මේ පැත්තෙන් මෙහෙට එනවා. එන්නේ පැයට කිලෝමීටර් පැයට කිලෝමීටර් 50ක වේගෙන්. හරි. රථ දෙක එකිනෙකට හමු වීමට ගත වන කාලය කොපමණද කියලා අපෙන් අහනවා. මෙයා යනවා 40ක වේගෙන් පැයට කිලෝමීටර්, මෙයා යනවා පැයට කිලෝමීටර් 50ක වේගෙන්. අතර පරතරේ කිලෝමීටර් 360යි. එන්නේ එකම වෙලාවට දෙපැත්තෙන් දෙන්නම හම්බ වෙන්නේ යන වෙලාව කොච්චරද කියලා. දැන් මෙයා පැයට කිලෝමීටර් 40ක වේගෙන් එනවා නම් මෙතන අපිට උත්තර දීලා තියෙනවා පැය 4යි, පැය 5යි, පැය 6යි කියලා. මෙයා 40ක වේගෙන් එනවා නම් ඔන්න බලන්න එක පැයක් ගියොත් මෙයා 40යි අරයා 50යි එනවා. ඒ කියන්නේ මෙයා 40ක් එනවා, මෙයා 50ක් එනවා. ඒ කියන්නේ ඇත්තටම මේ දෙන්න කිලෝමීටර් 90කින් ලඟ වුණා කියන එක නේද කියන්නේ. මෙයාගේ 40යි මෙයාගේ 50යි එකතු කරන්න 90යිනේ. කියන්නේ මේ දෙන්න ලඟ වෙලා තියෙනවා මේ 360 ඇතුලේ කිලෝමීටර් 90ක්. දැන් කිලෝමීටර් 90ක් කියන්නේ කිලෝමීටර් 90ක් මෙතනින් නෙමෙයි. දෙපැත්තෙන් කිලෝමීටර් 90ක් අඩු කරගෙන. කියන්නේ මෙයා 40ක් ඇවිල්ලා මෙයා මේ පැත්තෙන් 50ක් ඇවිල්ලා. ඒ දෙක එකතුව 90යිනේ. එහෙනම් පැයක් යද්දී මේ දෙන්න කිලෝමීටර් 90ක් දෙපැත්තෙන් ලඟ වෙලා. අපි ගමු මෙතනින් පැය ඊළඟට අපිට මෙතන උත්තර දීලා තියෙන්නේ පැය 4යි, පැය 5යි, පැය 6යි. අපිට ඕන නම් කෙලිම පැය 4ට හතරෙන් පටන් ගන්න පුළුවන්. අපි 4 හිතමු. මෙයා 40ක් පැයට කිලෝමීටර් 40 ගානේ පැය 4ක් එනවා. ඒ කියන්නේ 40ව 4ක්. 40ව 4ක් කීයද? 4.0.0යි. ඒකවට හිතෙන් හදන්න පුළුවන් නම්. හොඳයි අපි ලියාගමුකෝ මෙතන. 40 ඒවා පැයට කිලෝමීටර් 40 ගානේ පැය 4ක් එනවා. එහෙනම් කිලෝමීටර් කීයක් ඇවිල්ලාද? 4.0.0යි. 4ක් 4 16යි. කිලෝමීටර් 160ක් ඇවිල්ලා තියෙනවා පැය 4ක් යද්දි ත්‍රිවිල් එක. බයික් එකේ ඒ වගේම පැය 4ක් එන්න ඕනේ නේනම් එයා 50 ඒවා 4ක් එනවා. 50 ඒවා 4ක් කීයද? 50 ඒවා 4ක් නම් ඔයාලට මනෝමයෙන් හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. 200යි. එහෙනම් මේ 200යි
මේ 160යි එකතු කරලා බලන්න. 360යි නේද? එහෙනම් කිලෝමීටර් 360 මෙයා මේ පැත්තෙන් 200ක් ඇවිල්ලා තියෙනවා. නෑ මෙයා ඇවිල්ලා තියෙනවා 160ක්. මෙයා මේ පැත්තෙන් නම් මෙහෙට ඇවිල්ලා තියෙනවා කිලෝමීටර් 200ක්. එතකොට ඒ දෙන්න මේ 360 හරිය නේද කවර් කරගෙන නේද? මෙයා 160ක් ඇවිල්ලා තියෙනවා මේ පැත්තට. මෙයා 200ක් ඇවිත් තියෙනවා. එතකොට තමයි දෙන්න හම්බ වෙන්නේ. එහෙනම් මේකට අපිට පළවෙනි උත්තරේම ගන්න පුළුවන්. අපි යන් ඊළඟ ගැටලුවට. සජිත් අනිල් හා අකිල යන තිදෙනාගේ බරහි එකතුව කිලෝග්‍රෑම් 114කි. ද අකිල හා අනිල් යන දෙදෙනාගේ බරහි එකතුව 74ක් කිලෝග්‍රෑම් 74ක්ද. සජිත් සහ අනිල් යන දෙදෙනාගේ බරහි එකතුව කිලෝග්‍රෑම් 78ක් ද නම් පිට ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා මේ දීලා තියෙන තොරතුරු ඇසුරින්. බලන්න. අනිල්ගේ බර කොපමණද? කොහොමද හොයන්නේ? මෙතන අපිට අනිල් අකිල සජිත් අපිට දැන් මෙතන තුන් දෙනාගේ බර එකවර දීලා මෙතන දීලා තියෙනවා. හරි. මෙතන අකිලයි අනිලුයි දීලා තියෙනවා දෙන්නගේ බර එකතුව 74යි කියලා. ඊට පස්සේ සජිතුයි අනිල්ගේ බරත් දීලා තියෙනවා. අපිට කෙලින්ම දැන් අනිල්ගේ බර ගන්න විදිහක් තියනවද බලන්න නෑ නේද? ඇයි? අකිලයි අනිලුයි දීලා තියෙන. මෙතන අපිට අකිලයි සජිතුයි දීලා තිබ්බනම් මොකද වෙන්නේ? අන්න එහෙම ගානක් ඔයාට આવොත් ඔයාට පුළුවන් අකිලයි සජිතුයි දීලා තිබ්බොත් මං කියන්නේ අකිලයි සජිතුයි බර දීලා තියෙනවා. මෙතන සජිත් අනිල් අකිල තුන්දෙනාම දීලා තිබ්බොත් ඔයාට පුළුවන් අකිලගේ සජිත්ගේ බර අඩු කරන්න. ඒ කියන්නේ දීලා තියෙන බර අඩු කරොත් මෙතන ඉතුරු වෙන්නේ අනිල්. දැන් මෙතන අපිට ඒ නිසා අනිල්ගේ බර කෙලින්ම හොයාගන්න බෑ. අපිට ඉස්සලා වෙන මේ දෙන්නගේ එක්කෙනෙක් හොයාගන්න වෙනවා. ඒ කොහොමද හොයන්නේ? මෙතන අකිල් සහ අනිල් යන දෙදෙනාගේ බර එකතුව 74ක් දීලා තියෙනවා. අපි මේ 114න් 74 අඩු කරගත්තොත් බලන්න මං හතර ගමන් කියන්නම් ඔයාලට. මොකක්ද අඩු වෙන්නේ? අකිලගේ බරයි අනිල්ගේ බරයි තමයි 74. මෙතන එහෙනම් සජිත් අනිල් අකිල තුන්දෙනාගේම බර 114 නම් මේ අකිලගේ අනිල්ගේ බර මේ 114 ඇතුලෙන් අඩු කරොත් ඉතුරු වෙන්නේ කාගේ බරද? අකිලගේ බර මේ අකිලගේ බරට මෙතන දීලා තියෙන ගාණේ කැපෙනවා. මේ අනිල්ගේ බරත් මෙතන කැපිලා යනවා. එහෙනම් මේ 114 මේ 74 අඩු කරොත් ඉතුරු වෙන්නේ මෙන්න මේ සජිත්ගේ බරනේ. එහෙනම් අපි හොයාගමු ඉස්සෙල්ලා සජිත්ගේ බර. 114න් අඩු කරනවා 74ක්. 4න් 4ක් බිඳුවයි. මෙතන 11 තියෙන්නේ. මෙතන 11න් 7ක් 4යි. බලන්න. හරිද කියලා? 114න් අඩු කරනවා 74ක්. ඊට පස්සේ ඔය කියන්නේ සජිත්ගේ බරනේ. හරි. සජිත්ගේ බර අපිට 40ක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි මෙතන බලන්න සජිත්ගේ අනිල්ගේ බර 78යි. අපෙන් අහන්නේ අනිල්ගේ බර. සජිත්ගේ අනිල්ගේ බර 78යි. අපෙන් අහන්නේ අනිල්ගේ බර. එහෙනම් මේ අනිල්ගේ බර අපි දැනටමත් හොයාගෙන තියෙන්නේ කිලෝග්‍රෑම්. අපි මේ 78න් මේ 40 අඩු කරගත්තොත් අපිට මෙන්න මේ අනිල්ගේ බර ඉතුරු කරගන්න පුළුවන්. මේ 78න් අඩු කරනවා මොකද්ද? 78න් අඩු කරනවා කාගේ බරද? සජිත්ගේ බර මෙන්න මේ 40. එහෙනම් 8න් බිඳුවක් 8යි 7න් 4ක් 3යි. නම් 38යි අනිල්ගේ බර. මෙන්න අනිල්ගේ බර අපි හොයාගත්තා. හරි. දැන් සජිත් සහ අකිල යන දෙදෙනාගේ බර හේතුවත් අපෙන් අහනවා. ඒක කොහොමද හොයාගන්නේ? අපිට පුළුවන් නේද සජිත්ගේ අකිලගේ බරනේ එකතුවනේ අහන්නේ. මෙතන සජිත් අනිල් අකිල කියන තුන් දෙනාගේම බර අපිට 114ක් දීලා තියෙනවා. දැන් අපි අනිල්ගේ බර දන්නවා. මෙන්න මේ තුනෙන් මෙන්න මේ තුන් දෙනාගෙන් අපි අනිල්ගේ බර දැන් දන්නවා. කීයද? 38 අපි හොයාගෙන ඉවරයි. ඒ බර අඩු කරගත්තොත් මේ 114න් ඉතුරු වෙන්නේ සජිතුයි අකිලයි නේද? මෙතන අහන්නෙත් සජිතුයි අකිලයි. එහෙනම් අපි අඩු කරගමු. 114න් අඩු කරනවා කාගේද? අනිල්ගේ බර 38ක්. ඔයාලට මෙතන පේනවද? පේන්නේ නැත්නම් මම මෙතන ලියන්න. 114න් 38ක් අඩු කරනවා. දැන් අඩු කරන්න. මෙතන තියෙන්නේ 14. 14න් 8ක් අඩු කරොත් 6යි. දැන් මෙතන තියෙන්නේ 10. 10න් 3ක් අඩු කරොත් කීයද? 7යි. එහෙනම් 76යි උත්තරේ. කොහොමද මෙතන 114න් 38ක් අඩු කරේයි කියලා දැන් ආයෙත් බලන්න. මෙතන 114 කියන්නේ මේ තුන් දෙනාගේම බර. මම පේන්නේ නැහැ නේ. හරි. මේ තුන් දෙනාගේම බර. දැන් අපි හොයාගෙන තියෙනවා අනිල්ගේ බර. එහෙනම් මේ 114න්
මේ 38ට අඩු කරාම 76ක් එනවා. හරිනේ. එහෙනම් මෙතන 76යි අපි යන් ඉතුරු ගැටලුවට. දින 30ක් සහිත මාසයක සඳහා අඟහරුවාදා දින 5 බැගින් නැත්නම් එම මාසයේ 21 වෙනිදා කුමන දවසක් දාන්න මේ ගැටලුව මම දැම්මේ මොයාලට විභාගෙට එන්න පුළුවන් මේ වගේ වෙන ඕන තැනකින් ඒ ඔක්කොම අපි මේ ගැටලුව ඇතුලේ කතා කරලා යන්න. ඉක්මනට කතා කරමු. මොකක්ද? ඔයාට දින 30ක් තියෙන මාසික සාමාන්‍යයෙන් සතියේට තියෙනවනේ දවස් 7ක්. ඒ 7න් පළවෙනිදා එන දවස එක මොකක් වුණත් කමන්නේ සඳ වුණත් අඟහරුවාදා වුණත් බදාදා වුණත් 1 සහ 2 එන දවස අනිවාර්යෙන් ඒ වගේ දවස් මාසෙට 5ක් එනවාමයි. කොහොමද එන්නේ බලන්න මං කියන්නම් දැන්. එක කියන්නේ ඊළඟ සතියේ ඒ දවස්. අපි හිතමු එක ඉරිදා කියලා. ඔන්න එක ඉරිදා. ඊළඟ සතියේ ඉරිදා කොහොමද යන්නේ? 7ක් එකතු කරොත් 8යි. ඊළඟ සතියේ ඉරිදා මේකට තව 7ක් එකතු කරොත් 15යි. ඊළඟ සතියේ ඉරිදා ඇයි දවස් 7ක් සතියට තියෙන නිසා අපි මේ 7 ගාන එකතු කරන්නේ. ඊළඟ සතියේ ඉරිදා 22යි. ඊළඟ සතියේ ඉරිදා මේකට තව 7ක් එකතු කරොත් 29යි. ඔන්න පළවෙනිදා එන 29 තමයි අවසාන දවසේ. කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි. ඉරිදා දවස් 5ක් එනවා. ආයේ නෑනේ 30 29ට තව 7ක් එකතු කරලා 36යි කියලා 36ක් මාසෙට නෑනේ. දෙවෙනිදා ගන්න බලන්න. දෙක ගත්තොත් 9යි 16යි 23යි 30යි. ඔන්න ඔහම දවස් 5ක් එනවා. මේ දින 30කින් මාසේ ඉවර වෙන මාසෙක දින 31ක් තිබ්බොත් එදාට 3 වෙනිදා ආපු දවසත් එනවා. බලන්න 3 આવොත් 10යි. ඊට පස්සේ 10 හරිනේ 3යි 10යි 17යි. ඊට පස්සේ ආය 7ක් එකතු වුණොත් 24යි. ඊට පස්සේ ආය 7ක් එකතු වුණොත් 31යි. මේ මාසෙට දින 31ක් තිබ්බොත් 3 වෙනිදා එන දවසේ කියන්නේ අපි හිතමු 3 වෙනිදාවේ මොකක් හරි දැන් මෙතන ඉරිදා සඳුදා අඟහරුවාදා කියන අඟහරුවාදා දවසුත් 5ක් තියෙනවා. 4 වෙනිදා දවස් එන්නේ නෑ 5ක්. කවදාවත් දින 31 මාසයක් වුණත් 30 මාසයක් වුණත් එන්නේ නෑ 4 වෙනිදා දවස් 5ක් හරි. දැන් මේ මාසේ 21 වෙනිදා කොමන දවසක්ද කියලා අපෙන් අහන්නේ. ඒ මාසේ දින 30ක් සහිත මාසෙක සඳුදායි අඟහරුවාදායි දින 5 බැගින් තියෙනවා. දින 5 බැගින් තියෙනවා කියන්නෙම පළවෙනිදා ඇවිල්ලා තියෙන්නේ සඳුදා අඟහරුවාදා තමයි ඇවිල්ලා තියෙන්නේ දෙවනිදා. ඇයි මේ අනිවාර්යෙන් සඳ අඟහරුවාදා එක ළඟ දවස් දෙක එන්න ඕනේ මෙන්න මෙහෙම. දැන් අපිට 31 වැඩක් නැහැ මේක අමතක කරමු අපි. ඔහොම තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ තමයි දවස් 5 ගානේ තිබ්බ දවස් දෙක සඳුදා සහ මේක සඳුදා මේක අඟහරුවාදා. 21 වෙනිදා ආපු දවස කවද්ද කියලා අපෙන් අහන්නේ. දැන් බලන්න මෙතන 21ට ළඟම සංඛ්‍යාව තියෙනවා. මේ හරියන එන්න ඕනේ 23 22 21 ඔහොමනේ ආපස්සට එන්නේ. එහෙනම් සඳුදා 22 නම් 21 වෙලා තියෙන්නේ සඳුදාට කලින් දවස. ඉරිදා. එහෙනම් තුන්වෙනි උත්තරේ තමයි අපිට නිවැරදි පිළිතුර ගන්න. මෙහෙම ගහන්න එපා ඉරි විභාගෙට. මම මෙතන ඉර ඔයාලා අඳින්න මෙන්න මෙහෙම අඩි රූල තියලා ඒ උත්තරේට ගානට යටින් ඉරක් අඳින්න. හරි. අපි යන් 17 වෙනි ගැටලුවට. නිමල්ගේ උපන්දිනය අගෝස්තු 31. ඔහුගේ 11 වෙනි උපන්දිනය 2008 දී සමරන ලදී. නිමල්ගේ නංගිගේ වයස 2013 අගෝස්තු 31 වෙනිදාට නිමල්ගේ වයසින් හරියටම අඩකි. නිමල්ගේ නංගිට වසර 2013 විට වසර 2019ට වයස කීයක්ද කියලා අපෙන් අහන්නේ. නිමල්ගේ උපන්දිනය අගෝස්තු 31ලු. එයා 11 වෙනි උපන්දිනේ අරන් තියෙන්නේ උපන්දිනේ සමරලා තියෙන්නේ 2008 දිලු. 2008 දී නිමල්ට වයස 11යි. හරි. අගෝස්තු 31 වෙනිදා තමයි උපන්දිනේ තිබිලා. නිමල්ගේ නංගිගේ වයස 2013 අගෝස්තු 31 වෙනිදාට නිමල්ගේ වයසින් හරියටම අඩකි. ඒ කියන්නේ 2013 වෙනකොට නිමල්ට තියෙන වයසෙන් භාගයක් තමයි නංගිට තියෙන්නේ. 2018 දී නිමල්ට 11යි නම් 2013 දී නිමල් අපි හොයාගත්තා නම් හරිනේ ඉස්සෙල්ලම කොහොමද හොයන්නේ? මෙතන 2008 දී 11යි. 2008 ඉඳන් 2013 වෙන්න කොච්චර අවුරුදු ගාණක් යන්න ඕනද? 8 ඉඳන් 13ට එන්න. ඔයාලට පුළුවන් 13න් 8 අඩු කරලා 5ක් උත්තරේ ගන්න. මෙතන පරතරේ තියෙනවා මේ දෙක අතරේ පරතරේ 5යි. එහෙනම් මේ පහ මේ පැත්තට එකතු කරා නම් හරිනේ. ඔයාලට නිමල්ට දැන් 2000 දැන් නෙමෙයි. 2013 දී වයස 16ක් කියලා හොයාගන්න පුළුවන්. දැන් හරිම ලේසි අපිට කියන්නේ නිමල්ගේ නංගිට වසර 2013ට කියන්නේ 2013 වන විට වයස කීයද? 2013 දී නිමල්ට 16යි. නංගිට එකෙන් භාගයයි. එහෙනම් අවුරුදු 8යි නිවැරදි පිළිතුර වෙන්නේ. අපි යන් 18 වෙනි ගැටලුවට.
ණය නා යම් සංඛ්‍යාවක් සිතා එය පහෙන් ගුණ කර පසුව පහක් එකතු කර 10ක් අඩු කළාය. පිළිතුර 25ක් වේ නම් ඇය සිතූ සංඛ්‍යාව කුමක්ද? මෙහෙම ගාණක් ඔයාලට දුන්නොත් මේ ඔයාලට අවසානට දෙනව නේද උත්තරයක්. මෙතන දීලා තියෙන 25. ඔන්න ඔය 25 ඉස්සලා ලියාගෙන මෙයා මේ කරලා තියෙන දේවල් තියෙනව නේද? ඒකේ අවසානයේ කරලා තියෙන දේ කරලා තියෙන අගයෙන් රිවර්ස් කරගෙන යන මම මේ මොකද්ද කියන්නේ? මේ කරලා තියෙන දේවල් වල විරුද්ධ දේ ඔයා කරන්න. හැබැයි කරන්නේ කොහෙන්ද? අවසානයේ කරපු දේ ඉඳන් මුලට යනකම් කරගෙන යන්නේ. දැන් මෙයා අවසානයේ 10ක් අඩු කරලා මේ 10ක් අඩු කරනවා. ඔයා මේකට 10ක් එකතු කරනවා. 10ක් එකතු කරනවා. ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ? 5ක් එකතු කරලා. එහෙනම් ඔයා මෙතන එන උත්තරෙන් මේ එන උත්තරෙන් අඩු කරනවා 5ක්. මේක මෙහෙම ලියා ගන්න එපා එක දිගට. මේ එන උත්තරෙන් තමයි 5ක් අඩු කරන්නේ. එක දිග ඒක නිසා ඔයා හොඳට මතක තියාගන්න මේ ආපු උත්තරෙන් 5ක් අඩු කරනවා. ඊට කලින් මොකද්ද කරලා දෙන්නේ? 5න් ಗುಣ කරලා. එහෙනම් මේ ආපු සම්පූර්ණ උත්තරේ බෙදනවා 5න්. ඔන්න එතකොට අපිට හිතාගත්ත සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. බලමු. 25යි 10යි. 25යි 10යි 35යි. 35න් දැන් අපි මොකද්ද කරන්නේ? 5ක් අඩු කරනවා. එහෙනම් 35න් 5ක් අඩු කරාම 30යි. අපි බෙදනවා 35න්. උත්තරේ සමානයි 6ට. එහෙනම් මේ 6 තමයි මෙයා හිතාගෙන තියෙන්නේ. බලන්න උත්තරේ හරිද කියලා ඔයාලට බලන්න පුළුවන්. 6 හිතාගත්තා. 6 5න් ගුණ කරා 30යි. 30ට 5ක් එකතු කරා 35යි. 35ට 10ක් අඩු කරාම උත්තරේ 25 නම් උත්තරේ හොයාගත්ත උත්තරේ අපි හරි. අපි යන් ඉතුරු ගැටලුවට 19 වෙනි ගැටලුව. රූපේ දැක්කන ඝනකාභයේ කඩිරි දිගේ කැපුව විට ලැබෙන ඝන වස්තුවේ මුහුණත් ගණන වනුයේ. ඔන්න අපිට ඝන වස්තුවක් දීලා තියෙනවා. ඒකේ මෙන්න මේ කඩිරි දිගේ කපනවලු. කඩිරි දිගේ කපනවා. මේ කියන විදිහට මෙන්න මේ මුල්ලේ ඉඳන් මේ මුල්ලට කපන්නේ. එහෙම කැපුවාම ලැබෙන ඝන වස්තුවේ මුහුණත් ගණන කීයද කියලා අපෙන් අහනවා. හරි. අපි මේක පොඩ්ඩක් පාට කරගෙන මම ඔයාලට තේරෙන්න පාට කරලා පෙන්නන්නම්. දැන් මේ ඝන වස්තුවේ මේ මුල්ලේ ඉඳන් මේ මුල්ලට කපනවා කියන්නේ ඒ රේඛාව දිගේ පහළටම කැපෙනවා කියන එකනේ. එහෙනම් මෙන්න මෙතන ඉඳන් මේ කඩිර මෙතෙන්නත් ඇඳ ගන්න වෙනවා. මොකද ඔය කපනවා කියන ඕක මේ යට රේඛාවට එනකම්ම කපනවා. එහෙම කැපුවොත් මෙන්න මේ යටින් මෙන්න මේ පෙන්නන කොටස මෙන්න මේ උඩ කොටස වගේම මුහුණත් සමාන මුහුණත් දෙකක් එනවනේ. ඒ දෙක තියෙනවා. ඊට පස්සේ තව බලන්න මෙන්න මේක මම මකලා පෙන්නන්නම්. ඊටු ටික මෙන්න මේ හතරස් මුහුණත තියෙනව නේද? මෙන්න මේ ලොකු මුහුණත පිටිපස්සෙන් තියෙන. ඒ මුහුණතයි මෙන්න මේ මුහුණතයිත් අපිට හම්බ වෙනවා. එහෙනම් එතන මුහුණත් දෙකක් තියෙනවා. ඔන්න මුහුණත් හතරක් අපිට හම්බ වෙලා තියෙනවා. තව බලන්න. දැන් මෙහෙම කැපුවට පස්සේ ඒ කැපුම් මුහුණත කැපුවට පස්සේ දැන් ඔයා හිතන්න මෙහෙම ඇපල් ගෙඩියක් තියෙනවා. ඇපල් ගෙඩියම රතු පාටයිනේ. හැබැයි ඇපල් ගෙඩිය දෙකට මැදින් කැපුවොත් අර ඇතුලේ සුදු පාට කැපිච්ච අපි කනකොට අපිට පේන සුදු පාටට ඇතුලේ තියෙන පැත්ත. ඒ වගේ මේකත් කැපුවට පස්සේ අර අලුත් මුහුණතක් නිර්මාණය වෙනවනේ. මෙන්න මේ හැඩේ. මෙන්න මෙහෙම ලොකු මුහුණතක් හැදෙනවනේ. මේක හරහාට. එහෙනම් එතනත් මුහුණතක් එකතු වෙනවා. එහෙනම් ඔක්කොම කීයද? මේ ඔක්කොම එකතු කරොත් මුහුණත් 5ක් නිර්මාණය වෙනවා. මුහුණත් 5ක් නිර්මාණය වෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ උඩ මුහුණත කොටස් දෙකකට යනවා. ඒ වගේම කොටස් දෙකක් යටටත් යනවා. ඔයාලට මම කියන එක තේරෙනවා. මෙන්න මේ සම්පූර්ණ මුහුණත කොටස් දෙකකට වෙන් වෙනවා. ඒ වගේම යටිනුත් යනවා. වෙන මුහුණත් වෙන් වෙන තැනක් හම්බ වෙන්නේ නැහැ. හරි. ඒකට උත්තරය අපි හොයාගත්තා. අපි යන් අවසාන ගැටලුවට අපි 20 වෙනි ඉන්නේ. එහෙනම් 19 ඉන්නේ 20ට යන්නදී. මෙම රූපයේ 4න් 3ක කොටසක් පාට කිරීම සඳහා පාට කර ඇති කොටුවලට අමතරව තවත් කොටු කීයක් පාට කළ යුතුද? අපිට දීලා තියෙනවා. මෙතන කොටු බලන්න ඔයා ඉස්සලම ගණන් කරගන්න 1යි 2යි 3යි 4යි. හරි. 4යි. මේ 4ක් අපි කියමු මේක දිගට තියෙනවා කියලා. පහලටත් ඒ වගේ කොටු 4ක් තියෙනවා. එහෙනම් 4 ඒවා 4ක් තියෙනවා. එහෙනම් මෙතන කොටු කීයක් තියෙනවද? 16ක් තියෙනවා. අපි සුදු පාටින් අඳගමුනේ. පේන පාටකින් ලියාගමු 16ක් තියෙනවා. ඒ 16න්
4න් 3ක් පාට කිරීම සඳහා පාට කර ඇති කොටු වලට අමතරව තව කොටු කීයක් පාට කරන්න ඕනද කියලා. දැන් 4න් 3ක් පාට කරන්න නම් මේ 16න් 4න් 3ක් කියන්නේ කීයක්ද කියලා අපි ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ. 16න් 4න් 3ක් කියලා ඔයාලා මොකක් හරි සංඛ්‍යාවකින් 4න් 3න් 2න් 1ක් 4න් 1ක් 3න් 1ක් මොකක් හරි භාගයක් කියනකොට ඒ කියන්නේ ඒ තියෙන ප්‍රමාණය 4න් 3ක් කිව්වොත් මොකද මේක හරේලවේ වදන්න ඕනේ. 4න් 3ක් අපිට මොකක් හරි සංඛ්‍යාවක් දීලා මෙහෙම කිව්වොත් මේ කොටස් 4කට බෙදලා ඒ වගේ කොටස් 3ක් කියන එක තමයි මේ කියන්නේ. يعني 16 4ට බෙදුවොත් 4යි අපි දන්නවා 4ක් අතර 16 න 4 16 4ට බෙදලා 4යි 4 කොටස් 3ක් 4 3 කියන්නේ 12යි. එහෙනම් මේ කොටු 16න් කොටු 12ක් පාට වෙන්න ඕනේ. කොටු 12ක් පාට වෙන්න ඕනේ. දැනටම කොටු 3ක් පාට කරලා තියෙනවා. අපෙන් අහන්නේ අමතරව තවත් 12න් 3ක් පාට කරලා නම් තව 12න් 3ක් අඩු කරාම උත්තරේ එනවා 9යි පාට කරන්න ඕනේ. මේකේ 4න් 3ක කොටසක් පාට කරන්න නම් එහෙනම් මේ ගැටලුවට උත්තරේ දෙවෙනි උත්තරේ. හරි. එහෙනම් මේ අපි ඊයේ නෙමෙයි. ඔව් අපිට බ්‍රහස්පතින්දා තිබ්බ ගණිත ගැටලු 20 තමයි අපි මේ සාකච්ඡා කරේ. මේක බලන කෙනෙක් ඉන්නවා නම් මේ අපේ ක්ලාස් එකේ නැති පහත නම්බර්ස් දෙකකින් එකකට මැසේජ් එකක් දාන්න මම ඔයාලා ගෲප් එකට ඇඩ් කරනවා. ඒ ගෲප් එකේ මේ ප්‍රශ්න අපි දානවා. සඳුදාට අපිට තියෙනවා දැන් හෙට අපිට දෙමළ මේ කියන්නේ අද හවස සිකුරාදා කරන්න තියෙන්නේ දෙමළ කොටස. හෙට සහ අනිද්දා නෑ පන්ති. ආයෙ තියෙන්නේ සඳුදා. සඳුදා තියෙන්නේ අපිට 22 2022 අවුරුද්දේ පළවෙනි කොටස. අපි 22 අවුරුද්දේ පළවෙනි වේව එක සම්දට කරනවා. අඟහරුවාදා ටිකේ දෙවෙනි කොටස කරනවා. බදාදා බ්‍රහස්පතින්දායි මේ වගේ ගණිත ගැටලු 20 ගානේ සාකච්ඡා කරනවා. සිකුරාදාට මම ඉස්සෙල්ලා කිව්වා වගේ සිංහල දෙමළ ඉංග්‍රීසි විභාගෙට ඕනේ කොටස් ගොඩක් නෑ. චුට්ටයි තියෙන ඔයාලට වචන ටිකකුයි වාක්‍ය ටිකයි ඒ ටික ඇසුරෙන් තමයි ඔයාලට ගොඩක් වෙලාවට විභාගය අහන්නේ. අහලා නෑ ඒ ටිකෙන් පිටත මෙච්චර කල්. එතකොට ඒ ටික ඔයා පාඩම් කරගත්තොත් ඔයාලට මේ ලකුණු ටික ගන්න පුළුවන්. ඒ නිසා අපි සිලබස් එකෙන් පිට ගොඩක් වචන කතා කරන්නේ නෑ මේ පන්තියේදී. ඒ නිසා ඒ ටිකත් ඔයාලා දැනුවත් වෙන්න. සම්බන්ධ වෙලා නැති කවුරු හරි ඉන්නවා නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා. ඒකෙන් සම්බන්ධ වෙන්නත් පුළුවන්. නැත්නම් පහත නම්බර්ස් දෙකෙන් එකකට මැසේජ් එකක් දාන්න මම ඔයාලව ගෲප් එකට ඇඩ් කරන්න. එහෙනම් පරිස්සමෙන් ඉන්න අපි හම්බ වෙමු දෙමළ භාෂාවේ ඔයාලට විභාගයට අහන වචන ටිකකින් හම්බ වෙමු. එහෙනම් පරිස්සමෙන් ඉන්න. ආයුබෝවන්.